සුබ දවසක් හැමෝටම. මගේ නම් පුලස්ති පතිරණ. අද අපිට තියෙන්නේ කුප්පි වීඩියෝ සෙෂන් එකේ ලෝ කෝස් එකට අදාළව අන්තිම පාඩම කන්සියුමර් ප්‍රොටෙක්ෂන් ලෝ. ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය ගැන තමයි අපිට මේ පාඩමෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට මුලින්ම කිව්වොත් පාරිභෝගික ආරක්ෂණය කියන එක ගැන අපි නිකන් දලා අදහසක් ගත්තොත් මොකද්ද මේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ ගැන උදාහරණයක් විදිහට ගමු. මම යනවා සිල්ලර කඩේකට ගිහිල්ලා මට ලුණු කිලෝ එකක් ගන්න. එතකොට මගේ මූලිකම අරමුණ වෙන්නේ මං ගෙවන ගානට ගුණාත්මක භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්න. නැත්තම් මං ගුණාත්මක ලුණු ටිකක් මට මිලදී ගන්න මං කැමති සාධාරණ මිලකට. අන්න ඒ අරමුණ ඇතිවනේ අපි කඩේකට යන්නේ. එතකොට ඒ අවස්ථාවේදී ඒ වෙලෙන්දා පොර කිරුම් මිනුම් පාවිච්චි කරලා අඩු ලුණු ප්‍රමාණයක් දුන්නොත් හරි, මගෙන් වැඩි මිලක් ගත්තොත් හරි, නැත්තම් ගුණාත්මක නැති ලුණු මට වෙළඳාම් කරොත් හරි මට මේ කියන අරමුණ ළඟා කරගන්න බැරි වෙනවා. නැත්තම් ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලකට ගන්නවා කියන මගේ අරමුණ පාරිභෝගිකයෙක් විදිහට දෙන මගේ අරමුණ එකෙන් කඩ වෙනවා. එතකොට මේ විදිහට සමස්ත සමාජය තුළ විෂමාචාර වැඩි වෙනකොට පාරිභෝගිකයාට ඒකෙන් ලොකු හානියක් ඇති වෙන්න පුළුවන්. ඒක අර ගුණාත්මක භාණ්ඩයක් නැති වෙන එකවත් මිලකටත් එහා ගිහිල්ලා මේක තව තවත් පාරිභෝගික ආවාසී වීම සමාජයේ විෂමාචාර නැත්නම් ව්‍යාපාරවල විෂමාචාර වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයන් පාලනය කරන්න තමයි මේ පාරිභෝගික ආරක්ෂණය කියන එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේකේ මූලික අරමුණ මේ පාරිභෝගිකයා ගෙවන මිලට සාධාරණ ගුණාත්මක භාණ්ඩ ටිකක් දෙන්න සහතික කරන්න තමයි මේ නීති පද්ධතිය හදලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ නීති පද්ධතිය ගැන සහ මේකේ තියෙන පනත් ගැන අපි කතා කරන්න තමයි මේ පාඩම අපි මේ කෝස් එකට යොදාගෙන තියෙන්නේ. එතකොට අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ who is a consumer? කවුද මේ consumer කියලා කියන්නේ? කවුද මේ පාරිභෝගිකයෙක් කියලා කියන්නේ කියන එක ගැන. එතකොට මේක මෙතන ඩෙෆිනිෂන් එකක් තියෙන්නේ ජෝන් එෆ් කෙනඩි. ඒ කියන්නේ මුලින්ම පාරිභෝගික අයිතිවාසිකම් ගැන කතා කරපු යුනයිටඩ් ස්ටේට් වල ඉන්න හිටපු ජනාධිපති කෙනෙක් තමයි ජෝන් එෆ් කෙනඩි කියලා කියන්නේ. එතකොට මේකේ මුලින්ම කියනවා consumers by definition include us all. ඒ කියන්නේ පාරිභෝගිකය කියන්නේ අපි සමස්තයට. අපි ඔක්කොටම තමයි පාරිභෝගිකයෙක් කියලා කියන්නේ. දැන් පාරිභෝගිකයා කියන්නේ ඇත්තරම අපිට පාරිභෝගිකයා කියන නිර්වචනයේදී අපිට ඔක්කොම කියද්දී අපිට ඇත්තද මේ ඔක්කොම කියන හැඟීමක් එන්න පුළුවන්. ඇත්තටම මේ පාරිභෝගිකයෝ වර්ග තුනක් ඉන්නවා. මුලින්ම කේවල පාරිභෝගිකයා. කේවල පාරිභෝගිකයෙක් කියලා කියන්නේ තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට මිනිස්සෙක් භාණ්ඩ මිලදී ගන්නවා නම් එයාට කියන කේවල පාරිභෝගිකයෙක් කියලා. ඉන්ඩිවිජුවල් or private consumer. ඊට පස්සේ රජයේ පාරිභෝගිකයෝ ඉන්නවා. රජයේ පාරිභෝගික කියන්නේ රජය. ඒ කියන්නේ මේ රජයක් විසින් තමන්ගේ කියන්නේ රාජ්‍ය ආයතන හරි රජයේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව මහජන සුබ සාධනය සඳහා රජයක් විසින් භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුළුවන්. එතකොට රජයත් මේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාරිභෝගිකයෙක්. ඒ වගේම කාර්මික පාරිභෝගිකයෝ ඉන්නවා. ඒ කියන්නේ ව්‍යාපාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය සම්පත් ඕනේ. එතකොට ඒ සම්පත් මිලදී ගන්නේ මේ කියන කාර්මික පාරිභෝගිකයෙක්. භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා සම්පත් මිලදී ගන්නවා නම් එයා කාර්මික පාරිභෝගිකයෙක් කියලා කියනවා. එතකොට මේ සමස්තය තමයි පාරිභෝගිකයා කියලා කියන්නේ. කියන්නේ ලෝකේ ඉන්න හැම මිනිහෙක්ම මේ කියන කන්සියුමර් කෙනෙක් වෙනවා කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ කියනවා they are the largest economic group affecting and affected by almost every public and private economic decisions. ඒ කියන්නේ මේගොල්ලෝ නැත්නම් මේ පාරිභෝගිකයව ආර්ථික කණ්ඩායම් විදියට හැසිරෙනවා. ඒගොල්ලෝ මොකක්ද කරන්නේ? ආර්ථිකයට බලපෑම් කරනවා සහ ආර්ථිකයේ සිදුවන වෙනස් වීම් වලදී බලපෑමට ලක් වන පාර්ශවයක්. affecting and affected. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් දන්නවා උදාහරණයක් ඇපල් ක්‍රීම් බිස්කට් එක අහලා ඇති.
එතකොට දැන් මම කතා කරන්න යන්නේ කොහොමද පාරිභෝගිකයෙක් මේ කියන ආර්ථිකයේ සමහර දේවල් වලට බලපෑම් කරනවා. මම මේ සරල උදාහරණයක් ගත්තේ අපි හිතමු ඇපල් පෆ් හරි ඇපල් ක්‍රීම් බිස්කට් හරි මට මතක නැහැ ඒක. එතකොට ඒකත් වෙළඳ නාමයක් වෙළඳ ප්‍රසිද්ධ වෙළඳ නාමයකින් නිෂ්පාදනය කරපු භාණ්ඩයක් බිස්කට් වර්ගයක්. එතකොට මේගොල්ලෝ ලොකු මාකටිං කැම්පේන් එකක් ගිහිල්ලා මේක වෙළඳපළට ඉදිරිපත් කරා. හැබැයි මේක පාරිභෝගිකයෝ අතරට යනකොට මේක පාරිභෝගිකයෝ එකවරයි පාවිච්චි කරේ. කියන්නේ අර කැම්පේන් එකේ හින්දා මිනිස්සු එකපාර ඉල්ලුම වැඩි වුණා. නමුත් මිනිස්සු එකට එන අකමැති වෙලා මේක වෙළඳ මේ ඒ භාණ්ඩයේ දින ඉල්ලුම පහළ වැටෙනවා. එතකොට ඒ ආයතනයේ විසින් අර ඇපල් ක්‍රීම් බිස්කට් එක ඒගොල්ලෝ නිෂ්පාදනය කරගෙන නතර කරා. අර දැක්කද පාරිභෝගිකයන්ට පුළුවන් ආර්ථිකයේ සමහර ආර්ථිකයට බලපෑම් කරන මම චූටි උදාහරණයක් තමයි ගත්තේ. දැන් අර නිෂ්පාදනය වහලම දාන්න උනා ඒ නිෂ්පාදනය කරගෙන නතර කරන්න උනා අර බලපෑම හින්දා. ඒ වගේමයි ආර්ථිකයේ තියෙන වෙනස් වීම් වලින් බලපෑමට ලක් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු දැන් අපි දන්නවනේ ගෑස් පෝලිං තියෙනවා තෙල් විශේෂයෙන් මේ ළඟදී තෙල් පෝලිං තිබ්බනේ. එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී ඊට පස්සේ මොකක්ද උනේ ප්‍රවාහන ගාස්තු වැඩි වෙන්න පටන් ගත්තා මිනිස්සු පෝලිං හැදෙන්න පටන් ගත්තා අර දෛනිකව මිනිස්සුන්ට පාරිභෝගිකයන්ට තමන්ගේ ජීවිතයට ඒකෙන් තර්ජනයක් එල්ල වුණා ඒකෙන් බලපෑමක් ඇති වුණා අර ආර්ථිකයේ වෙන වෙනස්කම් වලදී ඒගොල්ලන්ට ඒකෙන් බලපෑමට ලක් වෙනවා අන්තිමට කියනවා yet there are only important group whose views are often not heard. ඒ කියන්නේ මෙතනදී කියන්නේ හැබැයි මේගොල්ලෝ කියන්නේ හැබැයි මෙතනදී මේගොල්ලෝ කන්සියුමර්ස් ලගේ අදහස් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම මෙතනදී කියන්නේ ඒගොල්ලොන්ගේ හිතේ තියෙන හැමදේම හිතේ තියෙන අදහස් වැදගත් අදහස් හැම වෙලෙම ඇහෙන්නේ නැහැ සමාජයට. අන්න ඒක තමයි එතනින් කියන්නේ. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ who is a consumer කියන යටතේම එක එක definitions ටිකක් මම හිතන් තියෙන්නේ. මුලින්ම තියෙනවා a person who purchases goods and services for personal use. ඒතර මේක Oxford Dictionary එකේ තමයි තියෙන්නේ. කෙනෙක් පෞද්ගලික ප්‍රයෝජනයට භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා නම් ඒක එයා consumer කෙනෙක් කියලා තමයි කියන්නේ. කෙනෙක් පෞද්ගලික ප්‍රයෝජනයට භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා නම් එතනත් මේ කියන එයා ඒ මනුස්සයා ඒ පර්සන් පාරිභෝගික වෙනවා කන්සියුමර් කෙනෙක් වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තව ඩෙෆිනිෂන් එකක් තියෙනවා මේක සෙක්ටර් 7 of Consumer Fairness Authority Act එකේ තියෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ තියෙන ඩෙෆිනිෂන් එක consumer is any actual or potential user of any good or services available for considerations by any trade or any manufacturers. එතකොට මම මෙතන කිව්වට මේක ආයේ මම හිතන්නේ පැහැදිලි කරන්න තැනක් තියෙනවා. ඒ තැනේදී මම මේක පැහැදිලි කරන්නම්. ඊට පස්සේ consumer protection කියන්නේ මොකක්ද? පාරිභෝගික ආරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක ගැන තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. මුලින්ම තියෙනවා consumer protection is a group of laws and organizations designed to ensure the rights of consumers as well as fair trade competitions and accurate informations in the marketplace. මෙතනදී කියන්නේ මෙතන මූලිකම කරුණු ටික තමයි මුලින්ම ensure the rights of consumers. ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් as well as fair trade competition. fair trade competition සාධාරණ වෙළඳාම and accurate information in the marketplace. නිවැරදි තීරණ ගන්න කියන අදහස. ඒතර මෙතනදී කියන්නේ ඒ කියන්නේ වෙළඳපළ තුල පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ඒ වගේම සාධාරණ වෙළඳාමක් තරගකාරීත්වයක් මෙන්න මේ දේවල් සිදු වෙනවා කියන එක තහවුරු කරන්න නිර්මාණය කළ තියෙන නීති හා සංවිධාන සමූහයක්. ආය කිව්වොත් ඒ කියන්නේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරන සාධාරණ වෙළඳාමක් ඇති කරන්න තරගකාරීත්වය ඇති කරන්න සහතික කරලා තියෙන නීති පද්ධතියක් සහ සංවිධානයක් තමයි සංවිධාන සමූහයක් තමයි නීති පද්ධතියක් සංවිධාන සමූහයක් තමයි මේ
පාරිභෝගික ආරක්ෂණය කියන්නේ කියන එක තමයි මෙතනින් පැහැදිලි කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ all traders, suppliers and manufacturers in Sri Lanka must comply with relevant laws, standards and procedures relations to consumer protection. ඒ කියන්නේ ට්‍රේඩර්ස්ලා, වෙළඳු, සප්ලයර්ස්ලා, සැපියුම්කරුවෝ and manufacturers නිෂ්පාදකයෝ මේ සමස්තයම ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණයට අදාළ කරන නීති සහ පනත්වලට යටත් වෙලා කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මෙතනදී කියන්නේ. main statutes that govern consumer law in Sri Lanka. එතකොට මෙතනදී තියෙන්නේ මේ පාරිභෝගික ආරක්ෂණය සඳහා නැත්නම් පාරිභෝගික නීතීන් මොනවාද කියන එක ගැන. එතන මුලින්ම තියෙනවා අපි කතා කරන මේ පාඩමේදී වැදගත් වෙන පනත Consumer Fairness Authority Act එක. ඊට අමතරව Food Act එක, Sri Lankan Standards Institutions Act එක, ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ පනත් ප්‍රමිතියකට නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ යම් භාණ්ඩයක් නෛතික කොන්දේසි, කියන්නේ ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ඕනේ මෙන්න මේ විදිහට කියලා තියෙන ප්‍රොසෙස් එකකට භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් ඒ භාණ්ඩයට ප්‍රමිතිකරණයක් ලැබෙනවා, ප්‍රමිතියක් ලැබෙනවා. ඒ භාණ්ඩය නිෂ්පාදනය කළ යුතු සම්මත ආකාරයක් ගැන කොතන හරි තියෙනවා නම් ඒ විදිහට ඒ භාණ්ඩය නිෂ්පාදනය කරනවා නම් අන්න එතනදී ඒගොල්ලන්ට ප්‍රමිතියක් හම්බෙනවා. ඒ කියන්නේ ප්‍රමිතියක් අනුගමනය කළොත් ඒ සම්පත් ටික නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කරගෙන පාරිභෝගිකයට ආරක්ෂිත නිෂ්පාදනයක් ලබා දෙන්න පුළුවන්. අන්න ඒක සහතික කරන්න තමයි මේ පාරිභෝගික සමාවෙන්න ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ පනත් හදලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා Sales of Good Ordinance, භාණ්ඩ විකිණීමේ ආඥා පනත, අපි කියන වෙනම පාඩමක් කරලා තියෙනවා. ඊට පස්සේ කිරුම් මිනුම් ආඥා පනත්, Cosmetic Devices and Drug Act, කියන්නේ රූපලාවන්‍ය සහ ඖෂධ සම්බන්ධ ඇක්ට් එකක් තියෙනවා. Unfair Contract, සීමාකාරී වෙළඳාම් සම්බන්ධ ඇක්ට් තියෙනවා. එතකොට මෙන්න මෙව්වා ප්‍රධාන වශයෙන් මේ පාරිභෝගික නීති හා සම්බන්ධ වෙච්ච නීතීන් සමූහයක් තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ Consumer Fairness Authority Act එකේ number 9th of 2003 එතන මෙතන main objectives. අපි මෙතනදී කතා කරන්නේ මේ පාරිභෝගික අධිකාරී පනතේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ තියෙන මූලික අරමුණු ගැන. ඒ කියන්නේ මේකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ, මේකේ අරමුණු මොනවාද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මුලින්ම තියෙනවා establish the Consumer Fairness Authority. ඒ කියන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවීම. දැන් මෙහෙම අපි කතා කරන්නේ පාරිභෝගික නීති අවශ්‍යයි සහ පාරිභෝගික නීති ස්ථාපිත කරලා තියෙනවා කියලා. එතකොට මේ ස්ථාපිත කරපු පාරිභෝගික ආරක්ෂණ නීතීන් ක්‍රියාත්මක කරන්න සහ ඒවා කඩ වෙච්චාම නැත්නම් ඒවා කඩ වුණාම අදාළ කරන නෛතික ක්‍රියාමාර්ගයන් ගන්න, ඒවා නිරීක්ෂණය කරන්න, විමර්ශනය කරන්න යම් ආයතනයක් තියෙන්න ඕනේ. එතකොට ඒ ආයතනය තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. එතකොට ඒක පිහිටවන එක තමයි ඒගොල්ලන්ගේ මූලිකම අරමුණක් ඒක. ඊට පස්සේ තියෙනවා promotion of effectively competition. සාධාරණ තරගයක් ඇති කිරීම. සාධාරණ තරගයක් ඇති කරනවා කියලා කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු ගමක වී මෝල් හිමියෙක් ඉන්නවා. එතකොට එයා තමයි ගොවීන්ගෙන් වී අරගෙන සහල් විදිහට නිෂ්පාදනය කරලා වෙළඳපළට දෙන්නේ, මහ ජනතාවට දෙන්නේ. එතකොට එයා අඩු පිරිවැයකින් වී ටික අරගෙන ලොකු ලාභයක් ගන්න එයා වැඩි මිලකට එයා භාණ්ඩ හා සේවා භාණ්ඩ විකුණනවා. හාල් ටික විකුණන්නේ ලොකු ගාණකට. මිනිස්සුත් දන්නවා මෙතන ලොකු ලාභයක් තියාගෙන එයා අපිට ලොකු ගාණකට තමයි මේක දෙන්නේ. එතකොට මේක රජය දැනගත්තාම රජයට පුළුවන් මේ ඒකාධිකාරීත්වය පාලනය කරන්න. ඒකාධිකාරීත්වය පාලනය කරන රජයට පුළුවන් තව වී මෝල් හිමියෙක්ව අර වගේ තැනකට ස්ථාපිත කරලා එයාට පිරිවැය
සහ පිරිවැය අවම කරගනිමින් ලාභ සාමාන්‍ය පිරිවැය ආවරණය කරගන්න පුළුවන් ලාභයක් තියාගෙන විකුණන්න කියලා වීමෝල් හිමියෙක් වතන ස්ථාපිත කරොත් පුළුවන් එතන තරඟයක් ඇති වෙනවා. එතකොට අරයා අඩු මිලකට පාරිභෝගිකයන්ට සහල් දෙනකොට අරයටත් සිද්ධ වෙනවා ඒ ගානටම හාල් ටික දෙන්න. අන්න ඒ වගේ තැනකදී වෙන්නේ සාධාරණ තරඟයක් ඇති වෙනවා. ඒතර මිනිස්සුන්ට මේ තරඟය තුල වඩාත් ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලකට ගන්න පුළුවන් වෙනවා. ඒතර මේ සාධාරණ තරඟය ඇති කරන එකත් ඒගොල්ලොන්ගේ තියෙන මූලික අරමුණ. ඊට පස්සේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම. පාරිභෝගිකයන්ට ව්‍යාපාර තුලින් හෝ වෙළඳාම තුලින් ඇතිවන අනිසි බලපෑම් වලින් ආරක්ෂාවට ලක් වෙන්න ආරක්ෂා කරන එක මේකේ මූලික අරමුණක්. ඊට පස්සේ regulation of international trade ජාත්‍යන්තර වෙළඳාම නියාමනය කිරීම. මෙතන ජාත්‍යන්තර වෙළඳාම නියාමනය කරනවා කියන උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් අපේ රටට භාණ්ඩ හා සේවා ආනයනය කරනකොට මේ ආනයනය කිරීමේදී එව්වට මිලක් නියම වෙන්න ඕනේ. එතකොට මේ මිල නියම කිරීම සහ ඒ භාණ්ඩ ගුණාත්මකද? එතකොට මේක ප්‍රමිති ආයතනයන් මේ හා සම්බන්ධ වෙනවා බොහෝ විට. නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ ගැනත් සැලකිලිමත් වෙනවා. එතකොට අර ගුණාත්මක භාණ්ඩ එනවද? එව්වා පාරිභෝගිකයන්ට හිතකරද අහිතකරද ඒවායි තොරතුරු රැස් කරගන්න සහ මිල නියම කරන්න. ඒ වගේමයි මේ පාරිභෝගිකයන්ට මේ භාණ්ඩ ආනයනය කිරීමේදී ඇතිවෙන ගැටලු සම්බන්ධව ගැන කතා කරන්නත් මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනවා. එතකොට මේ කියන ඒ ප්‍රමිතීන් තියෙනවද කියලා බලන්න මේ සමස්තයම ක්‍රියාත්මක කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඊට පස්සේ තියෙනවා establishing consumer fairness council. මේ establishing consumer fairness council. දැන් අපි මුලින්ම කතා කරන්නේ consumer fairness authority එක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඒතර මේ දෙක වෙනස්. ඒක වෙනස් වෙන හේතුව තමයි දැන් consumer fairness authority එකේ ඉන්නේ සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය. මෙතන councils වල ඉන්නේ ඒ අදාළ කරන ඉන්ඩස්ට්‍රි එකේ විශේෂඥයෝ. එන්නේ ඒ අය පදනම් වෙලා තමයි මේ councils හැදිලා තියෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් අර මං කියවනේ මේ ජාත්‍යන්තර වෙළඳාම නියාමනය කරනකොට විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා එක කේසස් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැන්වලදී එක disputes ඇති වෙනකොට ඒ වගේ දේවල් විසඳන්න මේ councils වලට යනවා. එතකොට ඒ හරහා තමයි මේ කින ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මහජනතාවගේ ඔය ඇතිවෙන ගැටලු ඒ කියන මහජනතාවට ගැටලුවක් ඇති වුණොත් ඒ නඩු හා සම්බන්ධ දේවල් කටයුතු කරන මේ councils වලින්. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ එතකොට අධිකරණයක් ඕනේ නැහැනේ කියන එක මේ සම්බන්ධව. අධිකරණයේ තුලත් සමහරලාට මේ consumer law සම්බන්ධව කතා වෙනවා. විශාල ප්‍රමාණයේ ගැටුම් සහ ඒ වගේ දේවල් ඇති වුණොත් නඩු තීන්දුවලදී. නමුත් මෙතනදී මේ councils අර්ධ අධිකරණයක් විදිහට නැත්නම් නඩු තීන්දුව දෙන්න පුළුවන් අර්ධ අධිකරණයක් විදිහට කටයුතු කරනවා. ඒතර මෙතනදී අර ඒකාධිකාරීත්වය නැති කරන්න සහ ඒකාධිකාරීත්වය තුළ ඇතිවෙන ගැටුම් අවම කරන්න මෙන්න මේ වගේ දේවල් වලට අපිට මේ consumer fairness councils කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ එතකොට ওই ටික තමයි main objectives ටික. main objectives ටික කියන්නේ මෙතනදී අපි කතා කරන act එකේ තියෙන main objectives ටික. ඊට පස්සේ establishment of consumer fairness authority මෙතනදී අපි කතා කරන්නේ මේ consumer fairness authority එක පිහිටුවීම ගැන. එතකොට කියන්නේ මේ consumer fairness authority එක නැත්නම් පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියාත්මක කරන්නේ 2003 ජූලි මාසයේ ඉඳලා තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා එහෙනම් ඊට කලින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා කරන නීති පද්ධතියක් නැතුව ඇති කියලා. නෑ එහෙම නෙමෙයි. පාරිභෝගික කටයුතු අධිකාරිය පනවන්න ක්‍රියාත්මක කරන්න කලින් විවිධ පනත් යටතේ විවිධ ආයතනයන් එකතු වෙලා විවිධ රජයේ ආයතනයන් තිබ්බා. ඒ ආයතන වලින් මේ කියන පාරිභෝගික ආරක්ෂණය සිදු කරේ. කියන්නේ විවිධ රජයේ ආයතන බහුල ගොඩක් තිබ්බා. සහ පනත් ගොඩක් තිබ්බා. එතකොට මෙතන තියෙනවා Consumer Protection Act එක, ඊට පස්සේ Fair Trading Commission Act එක, ඊට පස්සේ Control Price Act එක. ටිකක් මම ඒ ටික අන්ඩර්ලයින් කරොත් Consumer Protection Act එක, Fair Trade Commission Act එක,
ඊට පස්සේ control price act එක. ඒතර මේ වගේ acts. එතකොට මෙතනදී විවිධ පනත් හරහා මේ කියන පාරිභෝගික ආරක්ෂණය සිදු කරා. එතකොට සහ මේ ප්‍රධාන වශයෙන් ආයතන දෙකක් තිබ්බා මේ පාරිභෝගික කටයුතු වෙන අධිකාරිය ආරම්භ කරන්න කලින්. ඒ තමයි සාධාරණ වෙළඳ කමිෂම සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව. Fair Trading Commission, Department of Internal Trade තිබ්බා. එතකොට මෙතනදී කතා කරන්නේ දැන් මේ සාධාරණ වෙළඳ කමිෂම කියන එකේදී වෙන්නේ දැන් ඔය අසාධාරණ කියන්නේ දේශීය වශයෙන් වෙන පාරිභෝගික අසාධාරණ තත්ත්වයන් වලදී ගොඩක් ක්‍රියාත්මක වුණේ මේ ආයතන. ඒ වගේම දැන් වෙළඳපොළ ඒකාධිකාරී තත්ත්වෙන් අර මම කතා කරේ වීමෝල් හිමියාගේ කතාව. අන්න ඒ වගේ තැන්වලදී මේ ඒකාධිකාරීත්වය නැති කරන්න සහ මේ මිල පාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරේ සාධාරණ වෙළඳ කමිෂම සහ ඒ යටතේ මේ මිල පාලන අධීක්ෂණයන් කරා. මේ මිල පාලනය හරි විදිහට වෙනවද කියන එක ගැන මේ තුලින් කතා කරා. ඒ වගේම අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවෙන් කරේ දැන් ඔය ඒගොල්ලොත් අර මිල පාලන හා සම්බන්ධව ඒගොල්ලෝ තොරතුරු රැස් කරන්න ඊට පස්සේ පාරිභෝගික අධ්‍යාපනය වගේ දේවල් වලදී සැලකිලිමත් වුණා. විශේෂයෙන් ඒගොල්ලෝ කරා මේ භාණ්ඩ බෙදා හැරීමේදී ඇතිවන ගැටලු ගැන. ඒ කියන්නේ සමහරලාට ඔය සීමාකාරී වෙළඳ පිළිවෙත් වගේ දේවල් තියෙනවා. මෙතනදී එතකොට මේ සාධාරණ වෙළඳ කමිෂමයි අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවයි කියන දෙකම අහෝසි කරලා තමයි මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ස්ථාපිත කළා තියෙන්නේ. ඒතර මේ අර කියන්නේ දැන් අර කලින් 2003ට කලින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කරපු ඒගොල්ලෝගේ කාර්යභාරයන් වෙන වෙන ආයතන හරහා තමයි වුණේ. නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී ස්ථාපිත කරාට පස්සේ අර කියන සමස්ත කාර්යයන් ඒකරාශී කරලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමස්ත කාර්යභාරය පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව කරනවා. එතකොට එහෙම තමයි මේ විදිහට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ස්ථාපිත වෙන්නේ 2003 අංක 9 දරන පනත අනුව. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ Consumer Fairness Authority එකේ objectives. අපි දැන් මුලින්ම කතා කරන්නේ Consumer Fairness Authority Act එක. කියන්නේ Act එකේ ඒ පනතේ තියෙන අරමුණු ගැන. දැන් මෙතනදී අපි කතා කරන්නේ පාරිභෝගික අධිකාරියේ තියෙන අරමුණු මොනවාද කියන එක ගැන. එතකොට ඒකේ මුලින්ම තියෙනවා to protect the consumer rights and against the market of a good or providing services which are the harmful life and property of a consumer. මෙතන කියන්නේ පාරිභෝගිකයන්ගේ මේ ජීවිතවලට සහ දේපළවලට හානි කරන භාණ්ඩ හා සේවාවන් වලට එරෙහි වෙලා මේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒ කියන්නේ පාරිභෝගිකයෙක්ට යම් භාණ්ඩයක් හෝ සේවාවක් හරි පාවිච්චි කරලා ඒකෙන් පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් හානි වෙනම නම් අන්න ඒ හානි වෙන නොදී ඒ ටික ආරක්ෂා කරන්න තමයි ඒගොල්ලොන්ගේ මූලික අරමුණක් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ග්ලයිෆොසේට් කියලා තිබ්බේ. ඒ කියන්නේ කෘෂි රසායනික ද්‍රව්‍යයක් තිබ්බනේ. අන්න ඒ කෘෂි රසායනික ද්‍රව්‍ය ගොඩක් කියන්නේ ඒක ගොඩක් මේ ශාකවලට සහ මිනිස්සුන්ට ඩැමේජයක් වෙන රසායනික ද්‍රව්‍යයක්. එතකොට ඒක පාවිච්චි කිරීම තුලින් අර ගොඩක් මිනිස්සුන්ගේ ශරීරයට හොඳ නැහැ. එතකොට මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ රජය එකතු වෙලා මේ ග්ලයිෆොසේට් කියන එක තහනම් කරා. ඒ තහනම් කරේ අර පාරිභෝගිකගේ ජීවිතවලට සහ පාරිභෝගිකයන් ජීවිතවලට මේකෙන් හානියක් වෙන්න පුළුවන් හින්දා. ඒ තුලින් අපි ඉස්සරහදී අපි කතා කරනවා අයිතිවාසිකම් ගැන. මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න තියෙන අයිතිය කියන එක නැති වෙනවා. අන්න ඒ වගේ තැනකදී මේරෙහි වෙලා පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මේගොල්ලෝ කටයුතු කරනවා. ඊට පස්සේ to protect consumer against unfair trade practices. ඒ කියන්නේ මේ වෙළඳපළ තුල සිදුවෙන අසාධාරණ ක්‍රියාවන්, වෙළඳපළේ අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට එරෙහි වෙලා මේ පාරිභෝගිකය ආරක්ෂා කරන මොනවාද මේ අසාධාරණ වෙළඳ පිළිවෙත් කියලා කියන්නේ. මම අර කලිනුත් කිව්වේ මම අර ලුණු කිලෝ එකක් ගන්න යන වෙලාවේ මගෙන් ලොකු මුදලක් ගන්නව නම් මට ඒ ලුණු ගැන මොකක් හරි අසත්‍ය තොරතුරක් කියනවා. මේක මෙහිමයි පැලගලා තියෙන්නේ, මේක කෘෂි රසායනික ද්‍රව්‍ය නැහැ, හරි
ඔහොම හරි කියලා බොරුතුරුතුරු කියනවනම් ඊට පස්සේ මට ප්‍රමාණය අඩුවෙන් දෙනවනම් මට ඕන කියන ප්‍රමාණයට වඩා අඩුවෙන් දෙනවනම් අර මේ කලින් මිලටම මට අඩු ප්‍රමාණයක් දෙනවනම් අන්න ඒ වගේ තැන්වලදී පාරිභෝගිකයා නොමග යවනවා සහ පාරිභෝගිකයාට අසාධාරණයක් වෙන්නේ. අන්න ඒ වගේ තැන්වලින් පාරිභෝගිකයව ආරක්ෂා කරන්න මේ කියන අසාධාරණ වෙළඳපිළිවෙත් වලට එරෙහි වෙන්න මේගොල්ලෝ කටයුතු කරනවා. ඊට පස්සේ ඊළඟට තියෙන දැන් පාරිභෝගිකයෙක් ඊට පස්සේ තියෙන්නේ ensure where the possible consumer have a sufficient access to goods and services competitive prices වලට කියන්නේ තරගකාරී මිල ගණන් වලට මේ භාණ්ඩ හා සේවා වෙළඳාම් කරන්න කිරීමට අවශ්‍ය කරන තත්ත්වය හදලා දෙනවා. කියන්නේ මේ තරගකාරී මිලක් අපි තරගකාරීත්වය ගැන කතා කරානේ. ඒතර සාධාරණ තරගය තුලින් පාරිභෝගිකයට ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලකට ගන්න පුළුවන්. එතකොට මේ සාධාරණ තරගයක් ඇති කරලා තරගකාරී මිලකට භාණ්ඩ හා සේවා මිනිස්සුන්ට ගන්න සහතික කරනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ එතන අන්තිම එක හතරවෙනි එක තමයි මෙතනින් කියන්නේ මේ අසාධාරණ වෙළඳපිළිවෙත් සහ සීමාකාරී වෙළඳපිළිවෙත්. අසාධාරණ වෙළඳපිළිවෙත් සහ සීමාකාරී වෙළඳපිළිවෙත්. සීමාකාරී වෙළඳපිළිවෙත් කියන්නේ restrictive trade practices and unfair trade practices. restrictive trade practices කියලා කියන්නේ දැන් කියන්නේ සීමාකාරී වෙළඳපිළිවෙත් කියලා කියන්නේ දැන් අපි හිතමු හාල් අර අපි කියන හාල් කම්පැනි දෙකම තියෙන වීමෝල් දෙකම එකතු වෙලා මේ හාල් හංගනවා. හාල් හංගලා ඒගොල්ලෝ දෙන්නම කතා වෙනවා මෙහෙම හාල් හංගලා අපි මිල වැඩි කරමු කියලා. ඒගොල්ලෝ වැඩි මිල ගන්නවට හාල් විකුණනවා. දැන් අර ඒ වගේ තැනක තියෙන සීමාකාරී වෙළඳපිළිවෙත්. අර ඒ වගේ දේවල් ඒගොල්ලෝ ඇති කරනවා. අන්න ඒවා. ඒවට තමයි කියන්නේ සීමාකාරී වෙළඳපිළිවෙත්. ඒතර අන්න ඒ වගේ දේවල් වලින් පාරිභෝගිකයාට හානියක් වුණොත් අන්න ඒ වගේ තැනකදී වන්දි ලබා දෙන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ Consumer Fairness Authority එකේ මම අර මතකද මං කලින් කිව්වා මේ consumer who is a consumer කියන එක යටතේදී මං කිව්වා මේ මෙහෙම ඉස්සරහදී එකක් තියෙනවා මේ නිර්වචනය ගැන කියලා. ඒතර ඒක ගැන තමයි මං කතා කරන්න යන්නේ. එතකොට එතන තියෙනවා Consumer Fairness Authority එකේ Sector 7 එකේ කවුද මේ consumer කියන්නේ කියන එක ගැන. දැන් බලන්න මෙතන තියෙනවා consumer is any actual or potential user. ඇක්චුවල් යූසර් කෙනෙක් කියලා කියන්නේ මේ වර්තමානයේදී භාණ්ඩයක් හෝ සේවාවක් පාවිච්චි කරන කෙනෙක්. කියන්නේ වර්තමානයේදී ඒ භාණ්ඩය හෝ සේවාව පාවිච්චි කරන ඇක්චුවල් කන්සියුමර් කෙනෙක්. ඊට පස්සේ පොටෙන්ෂියල් යූසර් කෙනෙක් කියලා කියන්නේ අනාගතයේදී එයා ඒ භාණ්ඩය පාවිච්චි කරන්න හිතන් ඉන්නවා නම් පොටෙන්ෂියල් යූසර්. ඒ කියන්නේ අපි හිතමු මං ඇඳුම් කඩේකට ගිහිල්ලා මං මිල ගණන් බලලා මම මේ ගන්නවා කියලා හිතාගෙන යනවා. අන්න ඒ වගේ කෙනෙක්ට කියනවා potential user කියලා. User of any good and services made available for considerations by any trade or any manufacturer. Considerations කියලා කියන්නේ මේ සාධාරණ මිලක් කියන අදහස. මිලක් ගෙවනවා සාධාරණ මිලක්. මිලක් ගෙවා සාධාරණ මිලක් ගෙවා කියන වගේ අදහස තමයි consideration එකෙන් තියෙන්නේ. ඒ කියන්නේ මේ සාධාරණ මිලක් ගෙවනවා කියලා කියන්නේ මේ භාණ්ඩය නොමිලේ ලැබෙනවා කියන එක නෙමෙයි. ඇත්තටම භාණ්ඩයක් නොමිලේ ලැබෙනවා කියන්නේ එතනදී කන්සියුමර් කෙනෙක් වෙන්න බෑ. මිලක් ගෙවලා භාණ්ඩයක් ගන්න ඕනේ. ඒතර තමයි කන්සියුමර් කෙනෙක් වෙන්නේ. සාධාරණ මිලක් ගෙවනවා කියලා කියන්නේ එයාට මේ ඒ භාණ්ඩය මිලදී ගන්නේ සාධාරණ මිලක් ගෙවලා. ඒ කියන්නේ යම් මිලක් ගෙවලා එයා ගන්නව නම් අන්න එතන තමයි සාධාරණ මිල කියලා කියන්නේ. නොමිලේ ගන්න එක නෙමෙයි. by any trade or many trader or manufacturer වෙළඳා හෝ නිෂ්පාදකයා. මෙතන සම්පූර්ණ අදහස ගත්තොත් මෙතනින් කියන්නේ දැන් මේ නිෂ්පාදකයෙක්ගේ හරි වෙළෙන්දෙක්ගෙන් හරි යම් මුදලක් ගෙවලා භාණ්ඩ හා සේවා ගන්න විභව හෝ සත්‍ය විභව හරි සත්‍ය හරි කෙනෙක්
අපි කියනවා කන්සියුමර් කෙනෙක් කියලා. කියන්නේ වෙළඳපළ තුල ඉන්න වෙළෙන්දෙක්ගෙන් හරි නිෂ්පාදකයෙක්ගෙන් හරි යම් මුදලක් ගෙවලා ඕනෑම නිෂ්පාදනයක් හෝ සේවාවක් භාවිත කරන සැබෑ හරි විභව හරි අපි කිව්වොත් ඒක පරිශීලකයෙක් තමයි පාරිභෝගිකයෙක් කියලා කියන්නේ. හරිනේ, තේරුණානේ? වෙළෙන්දෙක් හරි නිෂ්පාදකයෙක්ගෙන් හරි මිලක් ගෙවලා ඕනෑම නිෂ්පාදනයක් හෝ සේවාවක් මේ භාවිතා කරන්න ගන්න සත්‍ය හරි විභව හරි පරිශීලකයෙක් තමයි පාරිභෝගිකයෙක් කියන්නේ කියලා තමයි මෙතන මේ කොටසේදී සඳහන් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ කන්සියුමර් ඇෆෙයාර්ස් ඔතොරිටි එකේ තියෙන මේ ඒගොල්ලෝගේ ඇක්ට් එකේ දෙන goods and services. මොකක්ද මේ goods කියන්නේ? මොකක්ද මේ භාණ්ඩයක් කියන්නේ? මොකක්ද මේ සේවාවක් කියන්නේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එතන භාණ්ඩ කියන එක ගැන ඇත්තටම අපි ලොකුවට ඉගෙන ගන්නවා sales of good lesson එකේදී. මෙතන goods කියලා කියන්නේ food වෙන්න පුළුවන්, drinks වෙන්න පුළුවන්, ඊට පස්සේ තව ගත්තොත් ෆාමසූටිකල්ස් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල්. කියන්නේ ආහාර වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම්, බීම ජාති, ඖෂධ වර්ග සහ වෙනත් වෙළඳ භාණ්ඩ මේ ඔක්කොම ටික අපි goods විදිහට ගන්නවා. ඊට පස්සේ services කියන්නේ සේවා. ඒ කියන්නේ දැන් භාණ්ඩයක් කියන එක ස්පර්ශ ගන්න පුළුවන්. කියන්නේ tangible. ඒක අපිට we can see it. අපිට බලන්න පුළුවන්. ඒක ගබඩා කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් පොදු ලක්ෂණ භාණ්ඩයක. සර්විස් එකක් කියලා කියන්නේ සේවාවක්. සේවාවක් කියලා කියන්නේ ඇත්තරම ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඒක අපිට ගබඩා කරන්න බෑ, ස්පර්ශ කරන්න බෑ, ඒක අපිට බලන්න බෑ. ඒව අපිට සේවාවන්නේ. ඒතර සේවාවලට උදාහරණ ගත්තොත් අපිට ඔය බැංකු කටයුතු, මූල්‍ය කටයුතු, ඊට පස්සේ විනෝදාස්වාදාත්මක දේවල්. දැන් අපි කැම්පස් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට යනවා නම් බලන්න, හරි මියුසිකල් ෂෝ එකකට යනවා නම් අන්න එතනදී අපිට තියෙන විනෝදාස්වාද. ඒකත් අපිට සර්විස් එකක් විදිහට ගන්න පුළුවන්. දැන් අපි අර රුපියල් 100 ටිකට්ස් දීලා අපි යන්නේ සමහර ප්‍රෝග්‍රෑම්ස් වල බලන්න. දැන් අන්න එතන සේවාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන්ස්, ඉදිකිරීම්, මැනුෆැක්චරර්ස්, නිෂ්පාදනය කිරීම, ඩිස්ට්‍රිබියුෂන්, බෙදා හැරීම්, ට්‍රාන්ස්පෝර්ටේෂන්, ප්‍රවාහන, ක්ලීනින්, යුටිලිටි සර්විස්, පිරිසිදු කිරීම, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, තොරතුරු තාක්ෂණය, ඊට පස්සේ ප්‍රොෆෙෂනල් සර්විසස් is including legal, medical, engineering, auditing. ඒ කියන්නේ වෘත්තීයමය දේවල්, ගුරුවරු වෙන්න පුළුවන්, නීතිඥයෝ, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ලෝයර්ස්ලා, මේ ඔක්කොම වෘත්තීය ප්‍රොෆෙෂනල් සර්විසස් දෙන කට්ටිය. එතකොට මේ සමස්තයම සර්විසස් විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ functions of a CAA. functions කියන්නේ කාර්යයන්. කියන්නේ අර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මූලික අරමුණු ටික සාක්ෂාත් කරගන්න ඒගොල්ලෝ කරන විවිධ කාර්යයන් ගැන තමයි අපිට මෙතනදී කතා කරන්න තියෙන්නේ. එතනදී මුලින්ම තියෙන්නේ control or eliminate. ඒ කියන්නේ control කරනවා, පාලනය කරනවා, හරි නියාමනය පාලනය කරනවා, නියාමනය කරනවා හෝ සීමා කරනවා වගේ අදහස තමයි එතනින් දෙන්නේ. එතන මුලින්ම තියෙනවා restrictive trade agreements among enterprises. සීමාකාරී වෙළඳ ගිවිසුම්. ඒතර මේක අපිට සීමාකාරී වෙළඳ ගිවිසුම් කියන එක මම කලිනුත් කතා කරා. නමුත් මම මේක පොඩ්ඩක් මෙතනදී තව පොඩ්ඩක් වැඩිපුර කිව්වොත්, දැන් සීමාකාරී වෙළඳ පිළිවෙත් කියලා කියන්නේ අපි හිතමු ව්‍යාපාර දෙකක් හරි ඔය කිහිපයක් එකතු වෙලා මේගොල්ලෝ මොනවද කරන්නේ? අර සමස්ත වෙළඳපොලේ තියෙන තරංගය අඩු කරන්න හරි, නැත්නම් බොරුවට මිල ඉහළ නංවන්න, නැත්නම් පාරිභෝගිකයට අවාසියක් ඇති කරන්න මේගොල්ලෝ හොරෙන් රහසේ ඇති වෙන එකඟතාවයන් තමයි මේ සීමාකාරී වෙළඳ ගිවිසුමක්, වෙළඳ පිළිවෙතක් කියලා කියන්නේ. එතකොට මේකෙන් අර දැන් අපි උදාහරණ විදිහට ගත්තොත් අපි හිතමු සිමෙන්ති සමාගම් දෙකක් තියෙනවා කියලා. මේගොල්ලෝ කතා වෙනවා එක්කෙනෙක් කියනවා මං උතුරු ප්‍රදේශයටයි නැගෙනහිර ප්‍රදේශයටයි පළාතටයි මං සිමෙන්ති දෙන්නම් මෙන්න මේ මිලට. එතකොට දෙවෙනි සමාගම කියනවා එහෙනම් මං බස්නාහිර පළාතටයි දකුණු පළාතටයි මං මේ ටික මේ ගානට දෙන්නම් කියලා. එතකොට අර උතුරු ඉන්න මිනිස්සුන්ට දකුණේ අයට බෙදෙන නැත්නම් බස්නාහිරට බෙදෙන සිමෙන්ති මිල දී ගන්න බෑ. මොකද ඒගොල්ලෝ කතා වෙලා තමයි මේක යන්නේ. අන්න ඒ වගේ. ඊට පස්සේ තව ගත්තොත් අපි හිතමු තව උදාහරණ. තව
තව අපිට මෙහෙම හිතුවොත් ෆාම් බිත්තර ෆාම්ස් එකක් ගැන ගමුකෝ. එතකොට මේ ඒගොල්ලෝ කියනවා මේ ඒ ෆාම් කතා වෙනවා ඕගොල්ලෝ මෙන්න මේ වගේ ප්‍රමාණයක් මෙහෙම දාන්න. අපි මෙච්චර ප්‍රමාණයක් දාන්න. අර ඒ කියන්නේ මෙතනදී මෙහෙමයි. අපි හිතමු ඒගොල්ලෝ කතා වෙලා බිත්තර දෙන ප්‍රමාණය අඩු කරනවා. දෙන ප්‍රමාණය අඩු කරලා මිල ඉහළ නංවන්න පුළුවන්. නැත්නම් සමහරට රජයේ ටෙන්ඩර් වගේ දානකොට දැන් රජයේ ටෙන්ඩර් දානකොට ඒගොල්ලෝ කතා වෙලා තමයි දාන්නේ. ඒ කියන්නේ අපි හිතමු රජයේ මොකක් හරි ටෙන්ඩර් එකක් ඇඳවෙනවා. එතකොට සමාගම් 3ක් ඉන්නවා කියලා හිතන්නකෝ. සමාගම් 3 කට්ටිය කියනවා ඕගොල්ලෝ මේ පාරට ඔන්න අඩුවෙන් දාන්න අපිට ඊළඟ පාර දෙන්න අඩුවෙන් දාන්න. අපි ඒකවල ටෙන්ඩරේ බාර ගන්නවා. ඕගොල්ලෝ අපි මේ පාර වැඩි මිලක් දාන්න. ඕගොල්ලෝ මේ පාර අඩු මිලක් දාලා ටෙන්ඩරේ ගන්න. ඕගොල්ලෝගේ ටෙන්ඩරේ ගිරුණාට පස්සේ අපිට දෙන්න. අන්න ඒ විදිහට අන්න මේ වගේ දේවල් තමයි මේ කියන සීමාකාරී වෙළඳ කිවිසුම්. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඒතර මේවා සීමාකාරී වෙළඳ කිවිසුම්. අන්න මේවා වලිනුත් මෙව්වත් පාලනය කරන්න හැම වෙලේම කටයුතු කරනවා. ඊට පස්සේ arrangement among the enterprises within regarding prices. මම ඒක ගැන අර කලින් කිව්වේ සීමාකාරී මිල කෘතිම කියන්නේ මිල සම්බන්ධ ගැටලු. කියන්නේ අරගොල්ලෝ කියනවා මෙච්චර මිලකට දෙන්න. අපි මෙච්චර මිලකට දෙන්නම්. අන්න ඒ විදිහට මිල ගණන් සම්බන්ධව කතා වෙනවා. ඊට පස්සේ තව තියෙනවා abuse of domains positions within regard domestic trade. ඒ කියන්නේ මේ දේශීය වෙළඳාම තුල වෙළඳු අනවශ්‍ය විදිහට ඒකාධිකාරීත්වයක් දරනවා නම් අනවශ්‍ය විදිහට කියන්නේ අනවශ්‍ය බලපෑමක් පාරිභෝගිකයට එල්ල වෙනවා නම් දේශීය වශයෙන් අන්න එතනදී ඒව පාලනය කරන්න ඒගොල්ලෝගේ කාර්යයක් විදිහට ඒගොල්ලෝ ඒක පාලනය කරන්න කටයුතු කරනවා. ඊට පස්සේ maintain and promote the effective competition between persons supply goods and services. ඒ කියන්නේ මේ ඵලදායී තරඟයක් ඇති කරන effective competition එක. ඵලදායී තරඟයක් අපි තරංකාරීත්වය ගැන කතා කරා. ඒතර මේ ඵලදායී තරංකාරීත්වයක් ඇති කිරීම තුලින් සාධාරණ මිලකට මිනිස්සුන්ට භාණ්ඩ හා සේවා ගන්න පුළුවන් හින්දා මේ ඵලදායී තරඟයක් ඇති කරන්න මේගොල්ලෝ හැම වෙලෙම බලනවා. ඊට පස්සේ මේ පස්වෙනි පොයින්ට් එක අපි කතා කරලා නැහැ සාහික වැදගත්. මෙතනදී කියන්නේ මේ කන්සියුමර්ස්ලාට ඉන්ෆෝම් කරනවා. ඒ කියන්නේ පාරිභෝගිකයාට දැනුවත් කරනවා භාණ්ඩ ප්‍රමාණයන් ගැන, ඊට පස්සේ භාණ්ඩයේ ගුණාත්මක භාවයන් ගැන, ඒකේ ප්‍රමිතීන් ගැන, මිල ගැන පාරිභෝගිකයා දැනුවත් කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. අපි දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හැම වෙලෙම කටයුතු කරන්න ඕනේ වෙලෙන්දන්ව නියාමනය කරන්න විතරක් නෙමෙයි. දැන් හිතන්නකෝ වෙලෙන්දන්ව නියාමනය කරන්න ඒගොල්ලෝ කටයුතු ගොඩක් සම්පාදනය කරලා තියෙනවා. හැබැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හැම කඩයක් ඉස්සරහම බලන් ඉන්නේ නැහනේ. මෙයා මෙච්චර අඩුවට දානවද බලන්න හොරෙන් CCTV කැමරා දාලා එහෙම බලන් ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝට නියාමනය කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මං හිතනවා වෙළඳුන්ව නියාමනය කරන්න අවශ්‍යයි ඊට වඩා මේ පාරිභෝගිකයව දැනුවත් කළ යුතුයි. කියන්නේ තාර්කික පාරිභෝගිකයෙක්, ලොජිකලි හිතන පාරිභෝගිකයෙක් නිර්මාණය වුණොත් විතරයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මේක සාර්ථකව කරන්න පුළුවන්. මොකද පාරිභෝගිකයා දැන් හිතන්නකෝ දැන් මං කඩේට ගිහලා ලුණු කිලෝයක් ගන්න වෙලාවේ එයා හිතන්නකෝ ගුණාත්මක නැති ලුණු දුන්නා කියලා. එතකොට මට තේරෙන්න ඕනේ මෙයා ගුණාත්මක ලුණු දුන්නේ නැහැ කියලා. ඒතර තමයි මට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට යන්න පුළුවන්. ඒක ගැන තර්ක කරන්න පුළුවන්. එතකොට මං ලුණු ගැන මෙලෝ දැනුමක් නැහැ. ඒ ගැන මට කිසිම දැනුමක් නැහැ. මේ දැන් ලුණු කිලෝයක් කොච්චර මිලකටද යන්නේ කියන එක දැනුමක් නැත්තම් අන්න එතනදී මේ මිනිස්සයා මට කොච්චර වැඩි ගාණකට දුන්නත් මට ඒකත් එක්ක ඒ ගැන කතා කරන්න දැනුමක් නැහැ. ඒ හින්දා හැම වෙලෙම කන්සියුමර්ස්ලා ඉන්ෆෝම් කරන්න ඕනේ. ඒ ඉන්ෆෝම් කරාම තමයි ඒගොල්ලන්ට දැනුවත් වෙන්නේ. එතකොට ඒක දැනුවත් කරන එක ඒගොල්ලන්ගේ රාජකාරිය. ඒ වගේම carrying out the investigations and inquiries in relation to any matters specific in act. එතකොට act එකේ තියෙන කරුණු ගැන සාකච්ඡා කරන එක, ඉන්වෙස්ටිගේෂන් කරන එක, විමර්ශනය කරන එක වගේ දේවල්. සහ දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේගොල්ලෝ ගොඩක් ඉන්වෙස්ටිගේෂන් වගේ දේවල් කරන එක, විමර්ශන කටයුතු කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලන්ට මතක ඇති කහ අපේ රටේ කහ හිඟ කාලයක් තිබ්බනේ. ඒ කාලෙදි ගොඩක් ඔය පාම් පිටි වලට ඔය මේ yellow color mix කරලා එහෙම විකුණලා තිබ්බා. එතකොට අර ඒ වගේ තැන්වලදී එව්වා
ඒ ගැන බලන්න එහෙම ගොඩක් පාරිභෝගික කටයුතු අධිකාරී ගොඩක් තැන්වලදී කටයුතු කරා. ඊට පස්සේ ගම්බිරිස් වලට සමහරලාට මේ ගස් ලැබූ ඇට වේලලා ඒවා කුඩු කරලා මේ එව්වා විකුණලා තිබ්බර ගම්බිරිස් වෙනකොට. අන්න ඒ වගේ තැන්වලදී ගොඩක් අර ඉන්වෙස්ටිගේෂන්ස් කරන්නේ පාරිභෝගික කටයුතු කරන අධිකාරිය විසින්. අන්න ඒ වගේ තැන්වලදී මේගොල්ලෝ මේවා නියාමනය කරන්න කටයුතු කරනවා. අන්තිමට තියෙනවා ප්‍රොමෝට් කන්සියුමර් එඩියුකේෂන්. පාරිභෝගික අධ්‍යාපනය වැඩි කිරීම. මම ඒ ගැන චුට්ටක් කලිනුත් කතා කරා පාරිභෝගිකය ඉන්ෆෝම් කරන්න ඕනේ කියන එක ගැන. අන්න ඒ වගේ දෙයක් තමයි. කියන්නේ පාරිභෝගිකයාව පුහුණු කරන්න. කියන්නේ පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් පාරිභෝගිකයා දැනගත්තොත් විතරයි ඒ ගැන කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒතර පාරිභෝගික අයිතිවාසිකම් මොනවාද? ඒ ගැන පාරිභෝගිකයාට දැනුවත් වීමක් තියෙන්න ඕනේ. එතකොට දැනුවත් කරලා තමයි මේ කාර්ය හරි විදිහට කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න දෙන්නේ duties imposed on traders by the CAA. හරි, ඊට කලින් මට කියන්න බැරි වුණා මේ ෆන්ක්ෂන්ස් ගැන තියෙන සෙක්ටර් 8 එකේ. හරි, ඊළඟට තියෙන මේ වෙළඳ පළ තුළ ඉන්න වෙළෙන්දන්ගේ කාර්ය. වෙළෙන්දු කොහොමද මේ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ සඳහන්ලා තියෙන විදිහට වෙළඳුන් කොහොමද වෙළඳ පළ තුළ කටයුතු කරන්න ඕනේ. ඒගොල්ලෝගේ ඩියුටිස් රාජකාරී ගැන තමයි මෙතනදී කතා කරන්නේ. එතන මුලින්ම තියෙනවා බලන්න මං මේන් කීවර්ඩ්ස් ටික විතරක් අන්ඩර්ලයින් කරන්නම්. The price list of goods sold in his places of business. එතකොට price list එක භාණ්ඩවල මිල ගණන් වල ලැයිස්තු ප්‍රදර්ශනය කරලා තියෙන්න ඕනේ. එතන මෙතනදී මේගොල්ලෝ බෝල්ඩ් කරලා තියෙනවා විශේෂයෙන්ම the prices list need not contain the goods where the prices are either marked on the goods themselves or they wrapping or packing. ඒ කියන්නේ සමහර භාණ්ඩ තියෙනවා පැක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට අපි ගමු මාරි බිස්කට් පැකට් එක. ඒතර මාරි බිස්කට් පැකට් එකේ මං කතා කරන්නේ දැන් හිතමු මම සිල්ලර් බඩු කඩයක් ගැන හිතන්න. පොඩක් කීල්ස් වගේ එකකදී අපි දන්නවා ඒව ගොඩක් මේ කියන කියන්නේ මේ ගොඩක් පාරිභෝගික කටයුතු කියන්නේ පාරිභෝගික ආරක්ෂණයට ගොඩක් ක්‍රියාමාර්ග ගන්න සහ ඒව ගැන ගොඩක් සැලකිලිමත් වෙලා භාණ්ඩ විකුණන ආයතන තමයි කීල්ස්, කාගිල්ස්, ආපිකෝ සුපර් සෙන්ටර්ස් මෙන්න මේ වගේ තැන්. ඒතර මම මේ සිල්ලර් බඩු කඩයක් කියන එකක් උදාහරණයක් විදිහට අරගෙන තමයි මම මේක පැහැදිලි කරන්නේ. ඒතර අපි හිතමු දැන් කඩේකට මොන කඩේකට ගියත් මාරි බිස්කට් පැකට් එකක මිල සඳහන් කරලානේ තියෙන්නේ. එතකොට ඒ වගේ ඒවායි අවශ්‍ය වෙන්නේ නැහැ කියලා තමයි මෙතන කියන්නේ. කියන්නේ සමහර මිල කරලා තියෙන භාණ්ඩවලට එහෙම ලිස්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සිල්ලර් බඩු කඩේ අපි හිතුවොත් අපි හිතමු එළියේ ඒගොල්ලෝගේ එළවලු ටිකක් තියෙනවා කියලා. එළවලු දාලා තියෙනවා. එතකොට මට ඒ භාණ්ඩේ මිලදී ගන්න නම් ලුණු 100ක කැරට් ග්‍රෑම් 100ක තියෙන මිල ගැන දැනන් ඉන්න එපායිනේ. ඒතර එහෙම වුණොත් තමයි මට භාණ්ඩේ හරි විදිහට මිලදී ගන්න පුළුවන්. ඒතර ඒ වගේ මිල කරලා නැති එළවලු වල මේ සිල්ලර් බඩු කඩවල මේ ගහලා නැහනේ මිල කොච්චරක්ද කියලා. පළතුරු වල ගහලා නැහැ. ඒතර ඒ වගේ තැන්වලදී අනිවාර්යෙන් මිල ප්‍රදර්ශනය කරලා තියෙන්න ඕන කියලා තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ to register himself within an authority. කියන්නේ සමහර ව්‍යාපාර තියෙනවා අධිකාරිය ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ලියාපදිංචි වීම අදාළ විදිහට කරන්න ඕනේ. ඒ ලියාපදිංචි වෙලා ඉන්න ඕනේ කියලා මෙතන කියන අධිකාරිය ලියාපදිංචි වෙන්න ඕනේ. ඊට පස්සේ to issue a receipt for any goods sold by him if the purchaser so request. ඒ කියන්නේ සමහර ගොඩක් ව්‍යාපාර තියෙනවා. ඒගොල්ලෝ රිසිට් එක එහෙම ඉල්ලන්න ඕනේ නැහැ, අනිවාර්යෙන් දෙනවා. හැබැයි සමහර ව්‍යාපාර තියෙනවා රිසිප්ට් නැති වෙන්න පුළුවන්. හරි මොකක් හරි. එතකොට අනිවාර්යයෙන්ම අපි රිසිප්ට් එකක් දෙන්න ඕනේ. රිසිට් එකක් දෙන්න ඕනේ සහ මේ පාරිභෝගිකය අනිවාර්යෙන් දෙන්න කියලා ඉල්ලුවොත් අනිවාර්යෙන් ඒක දෙන්න ඕනේ. පාරිභෝගිකය ඉල්ලුව විට අනිවාර්යයෙන්ම රිසිප්ට් එකක් දෙන්න ඕනේ කියලා තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ to keep a notice board at a prominent
place of businesses for displaying to notices. එතකොට කියන්නේ මේකේ warning etc කියලා තියෙන. කියන්නේ අධිකාරියේ කියන්නේ අධිකාරියේ විසින් මොකක් හරි අනතුරු ඇඟවීමක් කරනවා නම් මොකක් හරි විශේෂ කරුණක් ඒගොල්ලෝ ඉදිරිපත් කළා තියෙනවා නම් අනතුරු ඇඟවීම මෙන්න මේ වගේ දේවල් notice board එකේ note කරලා තියෙන්න ඕනේ කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ තියෙනවා in the course of his businesses not to mislead or deceive any customers or any other traders. ඒ කියන්නේ මේ වෙළඳාම තුලින් පාරිභෝගිකයාට වෙන නොමගෑවීම් නැති කරන්න ඕනේ. කියන්නේ පාරිභෝගිකයාට නොමගෑවීම් සිදු නොකළ යුතුයි කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ not to make any false representations with respect to the goods selling his businesses. ඒතර මෙතනදි කියන්නේ මේ භාණ්ඩ විකුණනකොට ඒ ගැන අසත්‍ය තොරතුරු කියන්න හොඳ නැහැ. භාණ්ඩ විකුණනකොට භාණ්ඩයේ නැති ගුණාත්මක භාවයක් ගැන, නැති ප්‍රමිතියක් ගැන, නැති සහතික කිරීමක් ගැන කියලා පාරිභෝගිකයව අසත්‍ය කියන්න තියෙනවා. බොරු කියන්නේ නැතුව පාරිභෝගිකයාට නිවැරදි දත්ත විතරක් කියන්න ඕනේ. අසත්‍ය තොරතුරු කියන්නේ නැතුව. ඒකත් වෙලෙන්දන්ගේ කාර්යභාරයක් විදිහට අපි සලකනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ offences under the act පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත අනුව අපරාධ මොනවාද කියලා තමයි කියන්නේ. පාරිභෝගික ආරක්ෂණය කඩ කරන අපරාධ මොනවාද කියලා තමයි තියෙන්නේ. ඒතර මුලින්ම තියෙනවා මේ selling or offering to sell goods above the price marked on the goods. ඒ කියන්නේ භාණ්ඩය මත ලකුණු කරලා තියෙන මිලට වඩා, භාණ්ඩය සඳහන් කරලා තියෙන මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ විකුණන එක. හිතන්නකෝ ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම එකක් තියෙන. දැන් මම කඩේට ගිහිල්ලා මොකක් හරි බිස්කට් එකක් ගන්නවා කියලා හිතන්න රුපියල් 100ක. එතකොට රුපියල් 100 බිස්කට් එක අරගෙන එයාට 110යි කියන්න ඇත්තරම් බෑ. එහෙම වුණොත් කියන්නේ 110 කිව්වත් මට ඒකට ඇක්ෂන් එකක් එවෙලෙම ගන්න පුළුවන්. මට ඒක පාරිභෝගික කටයුතු අධිකාරියට යන්න ඕනේ නැහැ. මේක 100යිනේ මං මේක 100යි කියලා මට 100 දෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට සමහර වෙළඳු ඉන්නවා. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් කිරිපිටි හිඟ කාලයක් තිබ්බනේ. අන්න ඒ කාලෙදී කිරිපිටි මිල වැඩි කරපු ගමන් මේ අර පරණ මිල වලට තිබ්බ කිරිපිටි වලත් මේගොල්ලෝ එක ලේබල්ස් ගහලා මේ මිල වැඩි කරනවා. එතකොට දැන් ඒ වගේව සමහරලාට අපිට එවෙලට එකපාරට ඔලුවට ඇවිලා ඒ ටැග් මේ මිල අලුතෙන් මිල කරපු එක ගලවලා කියන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අර දැන් මං කියන්නේ ඒ වගේ වංචනික දේවල් කරනවා. ඒ කියන්නේ ඒ මිල ටැග් එක ආයේ වෙන අලුතෙන් ටැග් එකක් ගහලා ප්‍රයිස් එක වැඩි කරලා ඒ ටැග් ගලවනවා. අන්න ඒ වගේ දේවල් ලොකු මේකට අනුව අපරාධ. ඊට පස්සේ කියන්නේ මේ භාණ්ඩ සැඟවීම ගැන. ඒ කියන්නේ දැන් සමහර ව්‍යාපාර තියෙන දේ මෙහෙම. දැන් ඔය ගොඩක් අපේ පොළවල් ඔය තියෙන්නේ සති පොළවල් කියන්නේ පොළවල් තියෙන්නේ. ගොඩක් මස් කඩවලට දැන් පොළවල එහෙම උදාහරණයක් විදිහට ගත්තොත් මස් කඩයක් ගමුකෝ. මේ මස් කඩවලට තියෙනවා මේ දෛනිකව ඒගොල්ලන්ට මිලදී ගන්න මස් ප්‍රමාණය. කියන්නේ මස් ප්‍රමාණය දවසට මෙච්චර අපි හිතමු කිලෝ 10ක් 20ක් කියලා හිතමුකෝ. එතකොට දවසට ගන්න පුළුවන් කිලෝ 20 විතරයි. ඊට අමතරව ඒගොල්ලන්ට ගන්න බෑ. එතකොට පාරිභෝගික කටයුතු අධිකාරියට ඒකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ. එතකොට මස් කඩේ කරන්නේ අර ක්‍රිස්මස් කාලට හරි නැත්නම් අපි හිතමු උත්සව කාලෙට මොකද්ද කරන්නේ? මේගොල්ලෝ වැඩිපුර හොරෙන් මස් ගෙනල්ලා තියාගෙන විකුණනවා. ඒතකොට මේ භාණ්ඩ ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රමාණයට වඩා භාණ්ඩ රැස් කර ගැනීම වරදක්. ඊට පස්සේ ඊළඟ එක කියන්නේ දැන් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙනවනේ. දැන් අපි හිතමු හාල් කියලා. ඒතකොට සමහරලාට තියෙනවා මේ සමහරලාට හාල් වල මිල ගණන් එකපාරට වැඩි වෙනවා. ඒතර මොකද්ද කරන්නේ? මේ පරණ හාල් වෙළඳුල් ළඟ තියෙන්නේ. හැබැයි වෙළඳු කරන්නේ අර හාල් එකපාරට වැඩි වෙච්ච ගමන් අර පරණ ගත්ත හාල් ටිකත් වැඩි මිලකට විකුණනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ කවදාවත් ඒ විදිහට මිල ගණන් වැඩි කරන්න බෑ. ඒ කියන්නේ මෙහෙමයි. දැන්
අලුතෙන් නිෂ්පාදනය කරන හාල් වලට සමහරලාට මේ විදිහට සමහරට මිල ගන්න වැඩි කරුත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකපාරට මේ කිව්ව ගමන් ප්‍රවෘත්තිල කිව්ව ගමන් මේ දැනුවත් වීමක් ආපු ගමන් එකපාරට වැඩි ගන්න බෑ. ඒක අසාධාරණයි. ඒතර අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ මෙතනදී කියන්නේ රජය කිව්ව ගමන් වැඩි කරනවටත් වඩා මෙතනදී කියන්නේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කරනවා කියන එක රජයේ දැනුවත් වීමක් නැතුව වැඩි කරන්න බෑ කියන එක තමයි මෙතනින් නම් කියන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ඊට පස්සේ කියන්නේ තමන් ළඟ භාණ්ඩ ටික තියාගෙන ඒ කියන්නේ මේ භාණ්ඩ තමන් ළඟ තියෙනවා. කියන්නේ මේ භාණ්ඩ පේන්න තියෙනවා. අපි හිතමු කිරිපිටි පැකට් ටිකක් තියෙනවා මේ රාක් කරලා තියලා. ඒක මං ගිහලා ඉල්ලනකොට මොකද්ද කරන්නේ මේ අරය කියනවා නෑ නෑ ඒව විකුණන්නේ නැහැ කියලා කියනවා. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි මේ කොන්ට්‍රැක්ට් ලෝ වලත් ඉගෙන ගන්න දෙයක් තමයි අපි සමහරලාට භාණ්ඩයක් මිලදී ගන්න ඔෆර් කරන්න භාණ්ඩයක් ඔෆර් කරන්න ඉන්විටේට් කරන්න පුළුවන්. يعني ප්‍රදර්ශනය කළා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම විකුණන්න තමයි මේ භාණ්ඩය තියෙන්නේ. යම් භාණ්ඩයක් ප්‍රදර්ශනය කළා තියෙනවා කියලා කියන්නේ විකුණන්න අනිවාර්යෙන් අපිට විකුණ ගන්න. කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ අපිට මිලදී ගැනීමට යෝජනාවක්. අපිට මිලදී ගන්න ඒගොල්ලෝ ආරාධනාවක් තමයි කරන්නේ. ඒක අපි කොන්ට්‍රැක්ට් වල කතා කරන දෙයක් නේ. අන්න ඒ වගේ මෙතනත් ප්‍රදර්ශනය කළා තියෙනවා යම් භාණ්ඩයක් කොන්ට්‍රැක්ට් වලත් එක පටල ගන්න එපා. මම අර යෝජනාවකට ආරාධනයක් වගේ දෙයක් හින්දා මම කිව්වේ. මෙතනදී කියන්නේ භාණ්ඩයක් ප්‍රදර්ශනය කළා තියෙනවා නම් අනිවාර්යෙන් මේක විකිණීම සඳහා තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ භාණ්ඩය විකුණන්න බෑ කියලා කියන්න බෑ. ඒක වරද අපරාධයක්. ඊට පස්සේ මේ භාණ්ඩ ළඟ තියාගෙන නැහැ කියලා කියනවා. දැන් උදාහරණයක් තමයි දැන් ওই කිරිපිටි ඒ හිඟ කාලේ මට කිරිපිටිමයි මතක් වෙන්නේ. ඒ හිඟ කාලේදී ගොඩක්ම මේ භාණ්ඩ හංගලා තිබ්බේ. එතකොට ගොඩක් ওই පාරිභෝගික කටයුතු අධිකාරිය ගොඩක් විමර්ශනය කළා ගබඩාවන් ගැන. කියන්නේ පරණ මේ කියන්නේ අර භාණ්ඩ හංගලා තියෙනවා. එතකොට අර ඒක ඇත්තටම කියන්නේ භාණ්ඩ සැඟවීම තුලින් වෙනතර මිනිස්සු කිරිපිටි නැතිලා කොහෙන් හරි මිනිස්සු බාන්නේ තියෙන තැනකින් අනවශ්‍ය ප්‍රමාණයටත් වඩා මිනිස්සු මිලදී ගන්න උත්සාහ කරනවා. ඒතර කොහොමත් භාණ්ඩ නැති වෙනවා. අර හංගලා තියෙදි තවත් ඒක ගැටලුවක් බවට පත් වෙනවා. ඒතකොට අර භාණ්ඩ හංගලා තියන්න බෑ. ඒක අපරාධයක්. ඒ කියන්නේ භාණ්ඩ ළඟ තියාගෙන නැහැ කියලා කියන එක වරදක්. ඊට පස්සේ පාරිභෝගිකයා ඉල්ලා සිටි විට මේ මිනිස්සු කියන්නේ පාරිභෝගිකයෙක් රිසිට් එකක් ඉල්ලුවොත් අනිවාර්යෙන් දිය යුතුයි. එහෙම දෙන්නේ නැත්නම් නොදීම අපරාධයක් විදිහට තමයි සැලකන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම නෝටිස් බෝඩ් කියන්නේ මේ ප්‍රයිස් ලිස්ට් එක තියෙන්න ඕනේ. ප්‍රයිස් ලිස්ට් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. භාණ්ඩවල මිල ලකුණු කළා නැත්නම් අනිවාර්යයෙන්ම නෝටිස් බෝඩ් කියන්නේ ප්‍රයිස් ලිස්ට් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිම එක දැන් අපි කතා කරන්නේ භාණ්ඩයක සමහරලාට භාණ්ඩයකට වට්ටමක් දෙනවා කියලා තියෙනවා. හැබැයි භාණ්ඩය මිලදී ගත්තට පස්සේ වට්ටම නැහැ කියලා කියනවා. අන්න ඒකත් වරදක් විදිහට ගන්නවා. ඒතර මේක මේ තියෙන ඇක්ට් එක අනුව අපි දැන් මේ සමස්තයම කතා කරේ මෙතන කරුණු ඔක්කොම 8ක් තියෙනවා. ඒතර මේ 8ම කිරීම වරදක් කියලා ඇක්ට් එක අනුව සඳහන් කරලා තියෙනවා. දැන් අපි පොඩ්ඩක් දැන් අපි කතා කරන්නේ එක එක ස්ටෝරීස් එක්ක කොහොමද මොන විදිහටද පාරිභෝගිකයන්ව නොමග යවන්නේ, කොහොමද පාරිභෝගිකයන්ට වෙළඳපළ තුල අසාධාරණ වීම වෙන්නේ, අපරාධයන් වෙන්නේ කියන එක ගැන එක එක ස්ටෝරීස් එක තමයි මෙතෙන්දී කතා කරන්නේ. ඇත්තටම මේක අපිට වැදගත් පාරිභෝගිකය විදිහට තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න, ලොජිකලි හිතන පාරිභෝගිකයෙක් වෙන්න අපිට ගොඩක් මේ ටික වැදගත් වෙනවා. දැන් මෙතනදී වෙන්නේ බලන්න claiming that their product price have been discounted when they have not. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ දැන් මෙහෙම බලන්නකෝ. මම දැන් කඩේ මෙහෙම ගහලා තියෙනවා. කඩේ තියෙන්නේ
මේ භාණ්ඩේ විකුණන්නේ මේ මිලට කියලා තියෙනවා. දැන් අපි දැන් හිතමු පිටකොටුවට අපි යනවා භාණ්ඩයක් මිලදී ගන්න. එතකොට ප්‍රයිස් එක මෙන්න මෙහෙම ගහලා තියෙනවා. 100 කියලා තමයි තියෙන්නේ. එතකොට මං ඊට පස්සේ කියන මුදලාලි මට මේක මේ ගන්න වැඩි මට කීයක් හරි අඩු කරලා දෙන්න කියලා කියනවා. අපි කිව්වොත් එහෙම කියනවනේ. ඔන්න ඒක එකක්. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම 50 rupees කියලා තියෙනවා. මං එතෙන්ටත් ගිහලා කියනවා මේ 50 නම් වැඩි මුදලාලි මට තව ටිකක් අඩු කරලා දෙන්න කියලා. හැබැයි මෙන්න මෙහෙම තිබ්බොත් මොකද ගන්න? අපි ආය අහන්න යනවද? අනේ මුදලාලි 50 වැඩි මට තව ටිකක් අඩු ගන්න කියලා නෑ නේද? ඒතර අපි කියන්නේ නෑ ඕක හොඳයි 100ක 50 වුණානේ. එහෙනම් හොඳයි කියලා මිලදී ගන්නවා. හැබැයි මෙතනත් චුට්ටක් අන්න ඒ වගේම දෙයක් තමයි කියන්නේ. හැබැයි මෙතන මේ බලන්න ඩොලර් 100ක එක ඩොලර් 50කට විකුණනවා කියලා තියෙනවා. හැබැයි ඇත්තටම සෙලින් ප්‍රයිස් එක කීයද? ඒකේ කොස්ට් කියන්නේ ඇත්තටම එයා එක මිලදී ගත්තේ ඩොලර් 20ට. අර මෙතනදි කියන්නේ බොරුවට භාණ්ඩවල මිල ගණන් අඩුවට තියෙනවා කියලා ප්‍රකාශ කරලා හැබැයි ඒව ඇත්තටම අඩු නැහැ. බොරුවට වැඩි ගානක තමයි කියන්නේ ඇත්තටම මෙහෙම වෙන්නේ. එයාට මෙන්න මෙහෙම කරන්න පුළුවන් එකක් තමයි කියන්නේ එයාට තිබ්බ මෙහෙම 50 කියලා දාලා කපලා 20ට විකුණන්න. හැබැයි එයා මොකද්ද කරේ? එයා කපුට වැඩක් කරා 100 කියලා දාලා ඒක කපලා 50 කියලා දැම්මා. දැක්කද? එයා කරේ මෙතනදී අපරාධයක්. දැන් අපි ගොඩක් ඔය වගේ දේවල්ට අහු වෙනවනේ. ගොඩක් ඔය පිටකොටු එහෙම ගියාම මිනිස්සුන්ට ඕක වෙනවා. එතකොට ඒකත් බලනකොට අපරාධයක්. ඊට පස්සේ දෙවෙනියට තියෙන බලන්න using small print to hide fact from consumer. මෙතන තියෙන්නේ මෙතනදී වෙන්නේ දැන් අර මිනිස්සෙක් ගිහිල්ලා එයා කණ්ණාඩි මේ ගන්න තමයි යන්නේ ස්පෙක්ස් ගන්න. ගියාට පස්සේ මෙතනදී ඕන කරන ෆැක්ට් එකක් හංගල තමයි තියෙන එක හයිඩ් කරලා එයා පොඩියට තමයි print කරලා තියෙන්නේ. අනිත් එක ඉතින් කොහොමත් ස්පෙක්ස් ගන්න යන්නේ මනුස්සයට පේන්නේ නැත්තම්නේ. ඒතර කොහොමත් අර හයිඩ් කරලා තියෙන print එක එයාට පේන්නේ නැහැ. හැබැයි මෙයාට මිලදී ගත්තට පස්සේ තමයි වෙලෙන්ද කියන්නේ මෙහෙම නීතියක් තියෙනවා. මේක හයිඩ් කරලා තමයි print කරලා තියෙන්නේ. ඇත්තටම small print එක කියන්නේ පොඩියට print කරලා එහෙම මේ fact එකක් ඕන කරන fact එකක් hide කරනවා කියලා කියන්නේ ඒක offense එකක් අපරාධයක්. ඒතර ඒකත් අපරාධයක් විදිහට ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ falsely claiming that gift will be give out with the sales of a product. මෙන්න මෙතනදී වෙන්නේ මෙතනදී අර කැෂියර් එකේ ඉන්න ලේඩි කියනවා මේ අර ඇඳුමක් දීලා කියනවා මේක ඩොලර් 50ක් කියලා දෙනවා. ඊට පස්සේ අර පිරිමි කෙනා කියනවා නැහැනේ. ඔය ඇඳුමක් මට අඩුවෙන් දුන්නේ. මට මේ 50 කියන්නේ ඩොලර් 50 වටින ෂර්ට් එකත් එක්ක මේ ඇඳුමත් එක්ක මට මේ ඩොලර් 20 ටී-ෂර්ට් එකත් නොමිලේ දෙනවා කියලා තමයි තියෙන්නේ. මට ඩොලර් 20 ෂර්ට් එකත් නොමිලේ දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ මේක ඩිස්කවුන්ට් එක බෝඩ් එකේ දාලා තියෙන එක. ඒ කියන්නේ අර 50 එකත් එක්ක නොමිලේ 20 එක දෙනවා කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ලේඩි කියනවා sorry here is it is that would be $70 කියලා. ඒතර දැන් මෙතනදි කියන්නේ දැන් අතනදි වෙන්නේ අතන ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්වට 20 ඩිස්කවුන්ට් එක දෙන්නේ නැහැ. අර ලේඩි කරන්නේ අර 20 එකත් බෑග් එකට දාලා කියනවා මට දැන් 70ක් දෙන්න කියලා කියනවා. අර කියන්නේ ඩිස්කවුන්ට් එක බොරුවට තමයි අතන මේ ඒ බෝඩ්ස් වල දාලා තියෙන්නේ ඩිස්කවුන්ට් දෙනවා කියලා. ඇත්තටම ඩිස්කවුන්ට් දෙන්නේ නැහැ. ඒකත් අපරාධයක්. ඊට පස්සේ ඊළඟ එක making false claiming about the product. මෙතනදි වෙන්නේ දැන් ඇත්තටම මෙහෙම නීතියක් තියෙනවා. කියන්නේ අනිවාර්යෙන්ම විද්‍යුත් උපකරණ අපි කියනවා ඉලෙක්ට්‍රොනික උපකරණ විකුණනවා නම් අනිවාර්යෙන්ම ප්‍රමිති පනතට කියන්නේ ප්‍රමිතිකරණයට අදාළව කියන්නේ ආරක්ෂාකාරී ප්‍රමිතියක් අනුගමනය කරනවා කියලා ඒ ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න ඕනේ. එහෙම ස්ටෑන්ඩඩ් එකක් නැත්නම් ඒ වගේ
නිෂ්පාදන අපිට විශේෂයෙන් විදුලි උපකරණ මිලදී ගන්න එක ඒ ගොඩක් අනතුරුදායකයි. ඒතර මෙතනදි වෙන්නේ අරය අහනවා මේ ඒ කියන්නේ කන්සියුමර් අහනවා කස්ටමර් අහනවා අරයගෙන් මේක මේ හෙයාර් ඩ්‍රයර් එක සෝල්ව් කරනකොට මේ සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් වලට නේද හදලා තියෙන්නේ කියලා අහනවා. අරයා කියනවා yes sir. ඔව් මේක හදලා තියෙන්නේ එහෙම කියලා. හැබැයි බලනකොට මේකේ ප්‍රමිතියක් නැහැ. මේකේ ප්‍රමිතියක් නැහැ. බොරු තමයි කියලා තියෙන්නේ. ඒතකොට මේ අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන එකත් මොකක්ද? ඒකත් ඔෆෙන්ස් එකක්. ඒකත් වරදක්. ඊට පස්සේ තියෙනවා falsely claiming that someone else is about to buy the goods to put pressure on the customer. මෙතනදි වෙන්නේ මොකක්ද කරන්නේ අර මෙතනදි වෙන්නේ ඒ කියන්නේ මෙතනදි කියන්නේ මේ පාරිභෝගිකයාට ලොකු ප්‍රෙෂර් එකක් දීලා කියන්නේ එයාට මේක ගන්න කී බල කරලා එයාට මොකද කරන්නේ? ඒක මිලදී ගන්න තත්ත්වයෙන් පත් කරනවා. දැන් හොඳම උදාහරණයක් තමයි සමහර කඩ තියෙනවා පාරවල් අයිනවල මේ දැන් අපි තුම එකම භාණ්ඩය තියෙන අපි තුම ඇඳුම් කඩ තියෙනවා කියලා. ඔච්චර ඕනේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ගොඩක් අපේ පන්සල් අවට එහෙම යනකොට මල් කඩ එහෙම තියෙනවා. එතකොට මල් අතේ අරන් ගියත් සමහරලාට මොකද්ද කරන්නේ මේ අර වටේ ඉන්න මල් විකුණන අක්කරන අංගලට එකතු වෙලා මොකද්ද කරන්නේ? අපිනුත් මල් ගන්න ගා අතේ මල් තිබ්බත් බලෙන් කොහොම හරි මලක් දෙන්නමයි බලන්නේ. පුරානම් අතට දීලා මල බලලා ගනි මේ ඇදලා ගනි මේ බලෙන් හරි අතට දෙයි මල් ටික ගන්න කියලා. ඒ විදිහට ප්‍රෙෂර් කරන්න හොඳ නැහැ. ඒකත් ඔෆෙන්ස් එකක් විදිහට තමයි අපි ගන්න. ඒ කියන්නේ දැන් මෙතන බලන්න මේ මිනිස්සයාට ඒක බල කරලා මේක අඩු ගාණක් අන්තිම බ්ලෙන්ඩර් එක මේක ගොඩක් වෙන තැන්වල හයිස් ප්‍රයිස් තියෙනවා. ඔහොමම කියලා මේ මිනිස්සට බල කරලා ප්‍රෙෂර් කරලා යාට කොහොම හරි මේක ගන්න තත්ත්වයටපත් කරනවා. අන්න එහෙම. ඊට පස්සේ using a scientific reports to sell goods without stating that it is an advertisement. මෙතනදි කියන්නේ බලන්න මේක නම් පොඩ interest. Dr. Vaso says this baby foods will make your baby smarter. මේ මෙතන සෙලර් කියනවා මේක මේ ඩොක්ටර් වාසෝ කියලා කෙනෙක් කියලා තියෙනවා මේක පාවිච්චි කරොත් ළමයා ස්මාර්ට් කෙනෙක් වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මේ ලේඩි ඉතින් ඇත්තටම එයා හිතනවා ඩොක්ටර් wow එයා ඒක සර්ප්‍රයිස් වෙනවා ඩොක්ටර් කෙනෙක් තමයි මේක කියලා දෙන්නේ කියලා එයාට මනසට හැඟෙනවා. ඒ කියන්නේ එයා හිතනවා මේක සයන්ටිෆික්ලි මේක ප්‍රූව් කරලා තියෙන හින්දා ඩොක්ටර් කෙනෙක් නේද ප්‍රූව් කරන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේක ක්වොලිටි හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන්න ඕන කියලා මිලදී ගන්නවා. ඊට පස්සේ අර සෙලර්ගේ පිටිපස්සේ කියනවා who is Dr. Vasu? කවුද මේ ඩොක්ටර් වාසු කියන්නේ කියලා. ඊට පස්සේ අර සෙලර් කියනවා a cartoon character in the baby foods TV commercial. baby foods කියන්නේ ඒ TV commercial එක හිටපු cartoon character එකක් තමයි ඩොක්ටර් වාසෝ කියලා කියන්නේ. කියන්නේ බොරුවට යා scientifically approval එකක් තියනවා කියලා බොරුවට පෙන්නනවා. අන්නේ අර scientifically ඒ වගේ බොරු reports කියන එකත් බොරු reports පෙන්නන එකත් සහ ඒක කියන එක මොකක්ද ඒකත් ඔෆෙන්ස් එකක්. ඒකත් අපරාධයක් ගණයට තමයි අපි ගන්නෙ. තව claiming that goods are from a certain country when they are not. මේකත් පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් එකක්. this is made in Italy. ඒ කියන්නේ මෙතන කියනවා මේක ඉතාලියේ නිෂ්පාදනය කරපු භාණ්ඩයක් කියලා. මෙයා එන්නේ මේ ටයිල්ස් ගන්නද මන්ද. කොහොම හරි මේ ලේඩි මේක මිලදී ගන්නවා. මිලදී ගත්තට පස්සේ අරයා කියනවා only the box was made in Italy the tiles එස් මෙතන කියන්නේ මේ බොක්ස් එක බලන කෙනේ බොක්ස් එක විතරයි ඉතාලියෙන් මේ made in Italy තියෙන්නේ. අර ටයිල් ටික මේ ඒක දන්නේ නැහැ මොන රටේ නිෂ්පාදනය කරපු එකක්ද කියලා. ඒතරන්නේ මේ වගේ බොරුවට අසත්‍ය විදිහට ප්‍රකාශ කරනවා මේක වෙනත් රටක නිෂ්පාදනය කරපු එකක් කියලා.
අන්න ඒකත් වරද. ඊට පස්සේ තියෙනවා මෙතනදි කියන්නේ මේ වොරන්ටි එකක් දෙනවා කියලා ඒක බාණ්ඩ විකුණනකොට කියනවා මේකට වොරන්ටි එකක් තියෙනවා කියලා. හැබැයි පස්සේ මේගොල්ලෝ කියනවා ඒ කියන්නේ ඇත්තට මේක වොරන්ටි එකක් ඉන්ක්ලූඩ් වෙලා නැහැ. ඒතර බොරුවට වොරන්ටි එකක් තියෙනවා කියලා විකුණන එකත් ඔෆෙන්ස් එකක් විදිහට තමයි ගන්නෙ. ඔව් ඊට පස්සේ තියෙනවා කන්සියුමර් හොට්ලයින් එක. මොකක් හරි ඉෂුව එකක් වුණොත් 1977 වලට කතා කරලා මොකක් හරි කන්සියුමර් ඉෂුව එකක් තිබ්බොත් අපිට කතා කරලා ඒකට අදාළ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙනවා. හරි. Consumer rights enhance standards of a practice for the more competitive economy. මෙතනදී අපි කතා කරන්නේ මේ තරගකාරී ආර්ථිකයක මේ පාරිභෝගික අයිතීන් කියන දේවල් පාරිභෝගික අයිතීන් මගින් මේ ප්‍රමිතිය ඉහළ නංවන්නේ කොහොමද? නැත්තම් අපි සරලව කිව්වොත් මේ ආර්ථිකයක් තුල පාරිභෝගික අයිතීන් ක්‍රියාත්මක කරලා කොහොමද මේ ආර්ථිකය ඉහළ නංවන්නේ? ඒක නංවන්න කළ යුතු දේවල් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. කියන්නේ ආර්ථිකය වඩාත් ප්‍රමිතියකට අනුව ඉහළ නංවන්නේ කොහොමද? වගේ දෙයක් තමයි මෙතනදී කතා කරන්නේ. අතර මුලින්ම තියෙනවා ensure consistency in standards. ප්‍රමිතීන්ගේ ප්‍රමිති ඉහළ නංවන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම කලිනුත් කිව්වා වෙළඳපළක් තුල මේ විදුලි උපකරණ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම ස්ටෑන්ඩඩ්ස් තියෙන්න ඕනේ. කියන්නේ ඒව ස්ටෑන්ඩඩ්ස් විදිහට හරි ස්ටෑන්ඩඩ්ස් විදිහට මේ හදලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි කියන්නේ කියන්නේ ඒක නිෂ්පාදනය කරනකොට ස්ටෑන්ඩඩ් තියෙන්න ඕනේ. ඒක හැම මේ විදුලි භාණ්ඩයකම හරි විදිහට තිබ්බොත් එතකොට මිනිස්සුන්ට ඕනම කෙනෙක්ට විශ්වාසයක් ඇතිව ඒ දේ මිලදී ගන්න පුළුවන්. ඒතර ප්‍රමිතිය කියන්නේ ප්‍රමිතියෙන් ඉහළ නංවනවා කියන්නේ අන්න ඒක. ඒතර මිනිස්සුන්ට විශ්වාසය වැඩි වෙනවා විදුලි ඕන උපකරණයක් මිලදී ගන්න. මොකද අදාළ ස්ටෑන්ඩඩ්ස් හැම එකෙම තියෙන හින්දා. ඊට පස්සේ මේ තරගකාරී බව වැඩි කරනවා කියන්නේ enhance competition එක වැඩි කරන එක. ඒතර මේ තරගකාරීත්වය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? හැම වෙලේම තරගකාරීත්වය තුල වෙන්නේ ව්‍යාපාර බලනවා ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට් එකේ තියෙන ක්වොලිටිස් ගැන, ප්‍රයිසස් ගැන පාරිභෝගිකයාට හරි විදිහට ඉන්ෆෝම් කරන්න. අර හොඳ කම්පිටිෂන් එකක් තියෙනකොට හොඳ කැම්පේන් එකක් යනවා. හොඳ කැම්පේන් එකක් යනවා කියලා කියන්නේ අපිට හොඳ හරි දත්ත හරි විදිහට ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකත් මේ ප්‍රමිතීන් ඉහළ නංවන්න ආර්ථිකයක වැදගත් වෙනවා. ඊට පස්සේ ensure fair play, transparency, fair contract. කියන්නේ මේ transparency කියන්නේ මේ විනිවිදභාවය වැඩි කරන්න. විනිවිදභාවය වැඩි කරනවා කියන්නේ හරි විදිහට හරි තොරතුරු එළියට දෙන්න වගේ දෙයක්. දැන් හිතන්නකෝ කෙනෙක් ණය ගන්නකොට දැන් අපි උදාහරණ විදිහට ගත්තොත් අපේ බැංකු පද්ධතියම උදාහරණයට ගන්න පුළුවන්. දැන් බැංකු වලින් සමහරලාට සමහර කාලයට හොඳට ලෝන් දෙනවා. ඒ ලෝන් දෙනකොට කොහොමද කරන්නේ? අර බැංකු ඒගොල්ලෝගේ ණය කොන්දේසි ගැන පැහැදිලි කරනවා, හොඳට දෙන ණය මුදල් ගැන කතා කරනවා, ගෙවන කාලය ගැන, පොලිය ගැන මෙව හොඳට කතා වෙනවා. ඒ කොන්දේසි හරි විදිහට විනිවිදභාවයකින් ඒගොල්ලෝ එළියට දෙනවා නම් අන්න ඒ වගේ වෙලාවකදීත් මේ විනිවිදභාවය වැඩි කිරීම මේ ප්‍රමිති ඉහළ නංවන්න එක හේතුවක්. allow consumers to look for white list. ඒ කියන්නේ දැන් මෙතනදී කතා කරන්නේ මේ ආර්ථිකයක ප්‍රමිති ඉහළ නංවන්න ආර්ථිකයක් මේ පාරිභෝගික අයිතිවාසිකම් ස්ථාපනය කිරීම තුළින් ප්‍රමිති ඉහළ නංවන එක ගැන්නේ. දැන් අපි හිතමු අපේ රටේ සංචාරක කර්මාන්තය වගේ ගොඩක් දියුණුවනේ. එතකොට සංචාරකයන් සම්බන්ධව කටයුතු කරන්නේ සංචාරක කර්මාන්ත දෙපාර්තමේන්තුව වගේ ආයතනයක්නේ. ඒතර ඒ ආයතනයට පුළුවන් වුණොත් මේ සංචාරක හෝටල් ගැන ඒ ප්‍රදේශ ගැන හොඳ විස්තරයක් තියෙන ලිස්ට් එකක් තිබ්බොත් එතකොට පුළුවන් මොකක් හරි අකටයුත්තක් වුණොත් ඒ ගැන සලකා බලන්න හරි ඒවා ලිස්ට් නෝට් ඩවුන් කරගන්න හරි ඒවට ක්‍රියාමාර්ග ගන්න හරි මේ දේ ලිස්ට් එකක් තිබ්බොත් පුළුවන්. එතකොට මේක ලිස්ට් එකක් විදිහට හදාගෙන කියන්නේ ඒ විදිහට කටයුතු කරලා අපිට පුළුවන් වඩාත් සාර්ථක විදිහට දේවල් මේ ප්‍රමිතීන් ඉහළ නංවන්න පුළුවන්. ඒකත් එක දෙයක්. කියන්නේ මේ මෙතනදී ඇත්තටම කතා කරන්නේ මේ ප්‍රමිතීන්
පාරිභෝගික අයිතිවාසිකම් වල ප්‍රමිතීන් ආර්ථිකයත් තුළ පාරිභෝගික අයිතිවාසිකම් වල ප්‍රමිතීන් කොහොමද ඉහළ නංවන්නේ කියන එක. එතකොට පාරිභෝගික අයිතිවාසිකම් වැඩි කරන්න පුළුවන් ප්‍රමිතීන් අඛණ්ඩව වර්ධනය කරොත්, තරංකාරී බව වර්ධනය කරොත්, විනිවිදභාවය වැඩි කරොත්, විශ්වාසනීයත් අර ලැයිස්තු වගේ දේවල් වැඩි කරොත්, අන්න ඒ වගේ දේවල් මේ පාරිභෝගික අයිතිවාසිකම් වැඩි කරන්න පුළුවන් කියලා තමයි එතනින් කියන්නේ. ඊට පස්සේ encourage good behaviors, යහපත් හැසිරීම් දිරිමත් කරන්න. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ හොඳ හැසිරීම් තියෙනවා නම් ඒගොල්ලෝගේ දිරිමත් කරන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ accurate disclosures, මං හිතන්නේ ඒක හරි. එතකොට එතන තියෙන නිවැරදි තොරතුරු හෙළි කරන්න ඕනේ. කියන්නේ මෙතනදී කියන්නේ දත්ත හරි විදිහට එළියට දෙන්න ඕනේ. දත්ත හරි විදිහට එළියට දුන්නොත් තමයි වඩාත් සාර්ථක විදිහට මේ පාරිභෝගික අයිතීන් වැඩි කරගන්න පුළුවන් වෙන්නේ, ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ enhance consumer confidence, පාරිභෝගික විශ්වාසය වැඩි කරන්න ඕනේ. කියන්නේ පාරිභෝගික විශ්වාසය වැඩි කරනවා කියලා කියන්නේ පාරිභෝගිකයෙක්ට බය නැතුව ඕන තැනක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක තමයි වැරද්ද. ඕගොල්ලෝ මේක තමයි කරපු වැරද්ද. එහෙනම් මගේ මේ අයිතිවාසිකම කඩ වෙලා තියෙන්නේ. සහ පාරිභෝගිකයට විශ්වාසදායීත්ව භාණ්ඩයක් ගන්න පුළුවන් තරමට පාරිභෝගිකයාව නිර්මාණය වෙන්න ඕනේ. අන්න ඒ නිර්මාණය වුණොත් පාරිභෝගික අයිතිවාසිකම් වල තියෙන ප්‍රමිතිය ඉහළ නංවන්න පුළුවන්. ඊට පස්සේ use as a consumer protection instrument, පාරිභෝගික ආරක්ෂණ මෙවලම් ඇති කරන්න. ඒ කියන්නේ දැන් අර අපි හොට්ලයින් එකක් තිබ්බේ. අන්න ඒකත් අපිට මෙවලමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් වුණා එක මං 1977 ගහලා කෝල් එකක් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න පුළුවන් නම් පාරිභෝගිකයට කතා කරන්න අර කන්ෆිඩන්ස් එකනේ පාරිභෝගික මෙවලම් කියන්නේ අපිට ඕන්ලා ගිහිල්ලා පාරිභෝගික කටයුතු අධිකාරියට කියලා කතා කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ තැනකදී මේ පාරිභෝගික ආරක්ෂණ මෙවලම් ඇති කරනවා කියලා කියන්න පුළුවන්. අර මෙව ස්මූත්ලි කරන්න පුළුවන් නම් කියන්නේ දැන් පාරිභෝගිකයට අවඩක් වුණාම එයාට ගිහිලා පාරිභෝගික කටයුතු අධිකාරිය කතා කරන්න බැරි නම් එතන ගිහිල්ලා ඒ මොනසර පැය ගාණක් ඉඳන් ඉන්න වෙනව නම් ඒකට සාධාරණයක් හිටු වෙන්නේ නැත්නම් අන්න ඒ වගේ තැනකදී මේක ස්මූත්ලි මේ වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්. හරියට මේකට ඇක්ෂන් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙක් කන්ෆිඩන්ට්ලි මේකක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. කන්ෆිඩන්ට්ලි ආයේ ඒ මනුස්සයාට හරි තව කෙනෙක්ට හරි ආයේ පාරිභෝගික කටයුතු අධිකාරියට යන්න පැකිලීමක් තියෙනවා. අන්න ඒ ටික නැති කරලා මේ මෙවලම් ඇති කරන්න ඕනේ. එතකොට තමයි මේ කියන ටික වැඩි කරොත් පාරිභෝගික අයිතිවාසිකම් වල ප්‍රමිතීන් අපිට ඉහළ නංව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ internationally accepted basic consumer rights ගැන. එතකොට මෙතනදී මට කියන්න තියෙන්නේ මුලින්ම දැන් පාරිභෝගික අයිතිවාසිකම් ගැන මුලින්ම කතා කරේ ජෝන් එෆ් කෙනඩි. United Nation state හිටපු ජනාධිපති කෙනෙක් වෙච්ච ජෝන් එෆ් කෙනඩි. එතකොට එයා තමයි මුලින්ම පාරිභෝගික අයිතිවාසිකම් ගැන මුලින්ම සඳහන් කරන්නේ එයා. එතකොට එයා මූලික වශයෙන්ම එයා අයිතිවාසිකම් 4ක් ගැන කතා කරනවා. සහ ඊට අමතරව පසුකාලීනව මේ UNGCP කියන්නේ UN Guideline for Consumer Protection ඔය එක්සත් ජාතීන්ගේ පාරිභෝගික ආරක්ෂණ සම්බන්ධව කටයුතු කරන ආයතනයක් විසින් මාර්ගෝපදේශන ආයතනය විසින් තමයි ඊළඟට පසුකාලීනව අයිතිවාසිකම් 4ක් ගැන කතා කරලා තියෙනවා. ඒක ඇත්තටම consumer rights 8ක් තියෙනවා. පළවෙනි 4 තියෙන ජෝන් එෆ් කෙනඩි කියන මහත්මයා විසින් හදපු ප්‍රකාශ කරපු අයිතිවාසිකම් 4ක්. ඊට පස්සේ United Nation මේ UN එකේ consumer protection ඒගොල්ලොන්ගේ ඒ ඕගනයිසේෂන් එකකින් පසුකාලීනව තව 4ක් විදිහට හදලා තියෙනවා. එතන මුලින්ම තියෙනවා the right to satisfaction of a basic need. මනුස්සයෙක්ට අයිතිවාසිකමක් තියෙනවා. තමන්ගේ මූලික අවශ්‍යතාවන් සපුර ගන්න. මූලික අවශ්‍යතාවන් කියන්නේ ආහාර, ජලය, නිවාස, සෞඛ්‍ය මේ වගේ දේවල් තමන්ට ඉටු කරගන්න, මේ අවශ්‍යතාවන් ටික සම්පූර්ණ කරගන්න මිනිස්සුන්ට අයිතිවාසිකමක් තියෙනවා. දෙවනියකට දෙවනිය කියන්නේ මේ සේෆ්ටි. කියන්නේ මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න අයිතියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අර විදුලි උපකරණ වගේ දේවල් මේ
මිලදී ගන්නකොට කෙනෙක්ට ඒක ප්‍රමිතිය ගැන සැලකිලිමත් ප්‍රමිතිය ගැන අහන්න පුළුවන්. ඒක අහන්න නැත්නම් ඇත්තටම ඒක අපේ ප්‍රශ්නයක්. සහ අපිට අහන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම තියෙනවද නැද්ද කියලා අපිට තේරෙන්නේ නැත්නම් ඒ භාණ්ඩයේ කවි එක බලද්දි අපිට තේරෙන්නේ නැත්නම් මේකේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවද කියලා අපිට කට ඇරලා අහන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ ආරක්ෂාව ගැන තියෙන ප්‍රශ්නයක් එතන ආරක්ෂාව සම්බන්ධ අයිතිවාසිකම තියෙනවා. ඊට පස්සේ ඉන්ෆෝම්ඩ් අපිට දැනුවත් වෙන්න අයිතියක් තියෙනවා. දැනුවත් වෙන්න කියන්නේ භාණ්ඩයේ මිල ගැන, කල්ලිකුත් වෙන දිනය ගැන, අමුද්‍රව්‍ය මොනවාද, මේකට බොරන් ටිකක් හම්බෙනවද, සහ මේකේ තියෙන අඩංගු වෙලා තියෙන බර කොච්චරක්ද, මේ හැමදේම අපිට දැනගන්න අයිතියක් තියෙනවා. අපි ගොඩක්ම ඔය වගේ දේවල් ගැන තියෙන අපි තුමු මොකක් හරි බිස්කට් පැකට් එකක් කියලා. එතකොට ඒක අරගෙන මට හොඳට බල්ලා කරලා මට හොඳ එකක් ගන්න පුළුවන්. මට ඒක තේරෙන්නේ නැත්නම් මට අහන්න පුළුවන්. මේ සහ මේ දැනුවත් වීමට තියෙන අයිතිය අපිට මේවා දැනුවත් වෙන්න පුළුවන්. කාටවත් කියන්න බෑ. ආවට මිල වැඩ ඔයාලට ගාන වැඩක් නැහැ නේ ඔක ගන්නකෝ කියලා කියන්න කාටවත් කියන්න එහෙම අයිතියක් නැහැ. අපිට ඒවා දැනුවත් වෙන්න අයිතියක් තියෙනවා. ඊට පස්සේ චූස් අපිට තෝරන්න. දැන් හිතන්නකෝ කඩේකට ගියාට පස්සේ කියනවා මේ ඔය ඇදලා බාන්න බෑ, ගණන් අනමනම් බාන්න බෑ, අනමනම් බෑ, මේ ඇඳලා බාන්න බෑ. ඕක ගන්නව නම් ඔහොම ගන්න ඕනේ. අතර ගත්තනම් මිස් ඕක අරන් යන්න මේ සල්ලි දීලා ආයේ මෙහෙ දාලා යන්න බෑ. ඔහොම දේවල් කියන්න පුළුවන්. ඇත්තටම මෙහෙම කරන්න බෑ. ඒක පාරිභෝගික අයිතිවාසිකම කඩ කිරීමක්. ඒ කියන්නේ ඉන්ෆෝම් කරන්න. කියන්නේ චූස් කරන කිව්වේ. ඒතර එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. එතකොට අපිට මේ බ්‍රෑන්ඩ්ස් අරගෙන සිලෙක්ට් කරලා අපිට වඩාත්ම ගැළපෙන නිෂ්පාදනය හෝ සේවාව අපිට ගන්න පුළුවන්. කියන්නේ නිෂ්පාදකයාට හෝ වෙළෙන්දට කියන්න බෑ. ඕව තෝරන්න බෑ. ඔයා මේ කරන් යන්න කියලා කියන්න ඒගොල්ලන්ට එහෙම එකක් කරන්න බෑ. ඒතර අපේ අයිතිවාසිකම් කඩවීම. ඒතර මේ හතර තමයි ජෝන් එෆ් කෙනඩි ඒ ජනාධිපති විසින් ප්‍රකාශ කරපු අයිතිවාසිකම් හතර. ඊට පස්සේ තියෙන්නේ අර UN එකෙන් කීප එක. මුලින්ම තියෙනවා මේ සවන් දීමට ඇති අයිතිය. සවන් දෙන්න. ඒ කියන්නේ සවන් දෙන්න අයිතිය කියන්නේ රජය විසින් එක අයිතිවාසිකම් මේ වගේ දේවල් ප්‍රකාශ කරනකොට ඒ දේවල් ඇහුම්කන් දෙන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් පාරිභෝගික පැමිණිලි තියෙනවා නම් පාරිභෝගික පැමිණිලි වගේ දේවල් රජයේ ප්‍රතිපත්ති ගැන, රජයේ තීරණ ගැන සැලකිලිමත් වෙන්න පාරිභෝගිකයට අයිතිවාසිකමක් තියෙනවා. අන්න ඒක තමයි මෙතෙන් කියන්නේ සවන් දෙන්න. රජයේ ප්‍රතිපත්ති වලට ඇහුම්කන් දෙන්න අයිතියක් තියෙනවා. ඊට පස්සේ රෙඩ්‍රස් කියන්නේ මේ වන්දි ලබා ගන්න. පාරිභෝගිකයට හානියක් වුණොත් අපි තුමු ස්ටෑන්ඩඩ් නැති එකක් පාවිච්චි කළා එකකින් උපකරණ මේ විද්‍යුත් උපකරණයක් පාවිච්චි කළා එකකින් හානියක් වුණොත් වන්දි ලබා ගන්න. විස සහිත ආහාරයක් ශරීරගත වෙලා ඒකට වන්දි ලබා ගන්න. මේ වගේ දේවල් වලට වන්දි වගේ දේවල් ලබා ගන්න පුළුවන්. එතකොට රෙඩ්‍රස් වන්දි ලබා ගැනීමට අයිතිය. ඊට පස්සේ කන්සියුමර් এডুকেෂන් පාරිභෝගික අධ්‍යාපනය ලබන්න අයිතිවාසිකමක් තියෙන. කියන්නේ එයාට ඉගෙන ගන්න පාරිභෝගික අධ්‍යාපනය, එයාට දැනුවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ කුසලතා ටික වැඩි දියුණු කරගන්න එයාට අයිතියක් තියෙනවා. අන්තිම එක the right to healthy environment. අපි අර environmental law එකේදීත් කතා කරේ මිනිස්සුන්ට අයිතිවාසිකමක් තියෙනවා. මොකද්ද ගුණාත්මක පරිසරයක ජීවත් වෙන්න කියලා. මෙන්න මේකත් ඒ වගේ. පාරිභෝගිකයට සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. එතකොට ওই ටික තමයි මේ බේසික් කන්සියුමර් රයිට්ස් ටික. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් ටික. හරි. මෙතනින් එහා තියෙන්නේ මේ පාඩමට අදාළව එක පාරිභෝගික අයිතිවාසිකම් කඩවීම ගැන තියෙන කේස් ලෝ ටිකක් ගැන තමයි තියෙන්නේ. ඒතර මුලින්ම තියෙන්නේ මට සමා වෙන සමහරලාට මේ කේස් ලෝ වල වචන මට වැටලෙන්න පුළුවන්. මුලින්ම තියෙන්නේ Boglever's McDonald's Restaurant Ltd කේස් එකක්. ඒ කියන්නේ මේ බොගල් කියන පිරිස හෝ කණ්ඩායම හෝ පුද්ගලයන් කණ්ඩායම මැක්ඩොනල්ඩ්ස් ලට කරපු සඳහා කියන්නේ විත්තිකරු මැක්ඩොනල්ඩ්ස්ලා. කියන්නේ ඒගොල්ලන්ට විරුද්ධව තමයි මැක්ඩොනල්ඩ්ස්ලා විරුද්ධව තමයි මේක දාලා තියෙන්නේ.
එතකොට මේකෙදි වෙන්නේ අර මේකෙදි මූලිකවම කතා කරන්නේ පාරිභෝගික ආරක්ෂාව සහ මේ නොසලකිලිමත්කම කියන කියන එක පදනම් වෙලා තමයි කියන්නේ පාරිභෝගික ආරක්ෂාව නැති වුණා කියන එක මත පදනම් වෙලා තමයි මේ කේස් ලෝක යන්නේ. ඒතර මේක ඇත්තටම මේ ඉංග්ලන්ඩ් වල මහා අධිකරණයේ තමයි කියන්නේ සුප්‍රීම කෝට් එකේ තමයි මේ නඩුව ජජ් කරන්නේ. ඒ කියන්නේ මෙතන පැමිණිලිකරුවන් 36 දෙනෙක් ඉන්නවා. පැමිණිලිකරුවෝ 36 දෙනෙක් එකතු වෙලා තමයි මේ නඩුව ගොනු කරන්නේ. එතකොට මෙතනදී වෙන්නේ ගොඩක් මේ 36 දෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ළමයි. ළමයි තමයි මේකේ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ. ඒතර මේකට හේතුව තමයි මේ මැක්ඩොනල්ඩ්ස්ලා මේ කියලා ඒගොල්ලෝ ඕඩර් කරනවා කෝපි සහ තේ ඕඩර් කරනවා. ඒතර ඕඩර් කරලා ගෙන්න ගත්තට පස්සේ මේ අරගොල්ලෝ බොනකොට ඒගොල්ලන්ගේ තියෙන වැරදිලා තේ කෝපි ටික ඔක්කොම හැලිලා ඒ 36 දෙනාගේ මම හිතන්නේ 36 දෙනාම වැඩි ප්‍රමාණයක් සිරුර පිච්චෙනවා ගොඩක් අයගේ අධික රස්නේ හින්දා. ඒතර ඕක මත පදනම් වෙලා ඇත්තටම මීට කලින් ওই විදිහට කේස් ලෝ එකක් ගිහිලා තියෙනවා. කියන්නේ මට ඒකේ නම නම් මතක නැහැ ඇත්තටම මම ඕන්නම් ඒක මෙන්ෂන් කරන්නම්. කමෙන්ට් එකක් විදිහට මම මෙන්ෂන් කරන්නම් ඒක. ඒතර ඊට කලිනුත් මේ වගේ කේස් ලෝ එකක් ගිහිලා ඇත්තටම මේකෙන් අවාසිය වෙලා තියෙන්නේ ඒ ආයතනය. මෙතනදිත් අර පිරිස කරන්නේ ආයතනයට විරුද්ධව වන්දියක් හොම ලබා ගන්න බලාපොරොත්තුවෙන් තමයි මේගොල්ලෝ මෙතනදී කියන්නේ ඒක නඩුව ගොනු කරේ කියලා. ඒතර අර පැමිණිලි කරපු කට්ටිය පැමිණිලි පාර්ශවය මේකේ තර්ක කරේ මේ දැන් ඇත්තටම බොන්න දුන්න තේකේ උෂ්ණත්වය වැඩි. සෙල්සියස් අංශක 75ක් 90ක් අතර තමයි මේක මේ දීලා තියෙන්නේ. කියන්නේ ගොඩක් රස්නේ කෝපි එකක් තමයි දීලා තියෙන්නේ. අනිත් එක මේ ප්‍රමිතියෙන් තොර භාජනවල දාලා තමයි මේක දීලා තියෙන්නේ. එතකොට ඕක මත පදනම් වෙලා තමයි මේගොල්ලෝ ওই තර්ක ඉදිරිපත් කරන්නේ. හැබැයි නඩු තීන්දුවේදී කියනවා මේ ඇත්තටම මෙහෙමනේ. මං කෝපි එකක් හෝ තේ එකක් බොන්නේ ඇත්තටම මං කූල් කරලා බොන්නේ නැහැනේ කඩේකට ගිහිල්ලා තේ එකක් ඉල්ලගෙන. මං ඒක බොන්නේ මගේ මූලික පරමාර්ථය කියන්නේ මං දන්නවා මං බොන තේ එක බොන මම දන්නවා ඒක රස්නෙන් දෙන්නේ කියලා. කියන්නේ මගේ බලාපොරොත්තුවත් රස්නේ තේ කෝප්පයක්. රස්නේ කෝපි කෝප්පයක් තමයි මගේ අරමුණ ඒක මම දන්නවා. එතකොට මෙතනදී කියන්නේ දැන් ඒ රස්නේ ගැන දැනුවත් වෙලා තමයි ඒගොල්ලෝ කෝපි එක ඉල්ලන්නේ. එතකොට ඒ කියන්නේ ඒක සාමාන්‍ය බුද්ධියට ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් දෙයක් නේ. මෙතනදී මේ අධිකරණයේ තීන්දුව කරන්නේ මේ සාමාන්‍ය මිනිස්සෙට උනත් ඒකක් රස්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. මේ ඒක ඇත්තටම බොනකොට ඒක පරස්සයෙන් බොන්න ඕනේ සහ ඒක මැක්ඩොනල්ඩ්ස්ලට මේ අධිකරණය කියන්නේ ඕගොල්ලෝ අනිත් දවසේ තේ දෙනකොට ප්‍රමිතියෙන් යුතු මේ භාණ්ඩ පාවිච්චි කරන්න කියලා. ඒතර මෙතනදී නඩු තීන්දුව ඇත්තටම ඒක විත්ති කරුට සහ පැමිණිලිකරු කියන දෙපැත්තට මේකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. කියන්නේ බලපෑමක් වෙන්නේ නැහැ කියන්නේ ඒක සමතයකටපත් වෙනවා. අවවාද කරලා අරගොල්ලන්ට ප්‍රමිතියෙන් යුතු මේ තේ කෝපේ වගේ දේවල්ට භාණ්ඩ පාවිච්චි කරන්න කියනවා. මේ සහ අනිත් එක ඒ නඩුව ක්ලෝස් වෙනවා එතනින්ම. මොකද අර කියන තර්කයේ මත කියන්නේ ඕන කෙනෙක් තේ කෝපයක් ගන්න රස්නේ කියලා දැනගෙන කියන එක මත. ඒක එකක්. ඊට පස්සේ බිල්ස්මාවර්ස් බර්ගර් කිං කෝපරේටිව් මං හිතනවා මේක වචනේ හරි කියලා. මෙතනදී මේක බුද්ධිමය දේපල හා සම්බන්ධ බුද්ධිමය දේපල සහ මේ වෙළඳ ලකුණ කියන දේ අනවශ්‍ය විදිහට පාවිච්චි කළා නැත්නම් බුද්ධිමය දේපල intellectual properties සහ වෙළඳ ලකුණ කියන දේ තව කෙනෙක්ගේ වෙළඳ ලකුණ අනිසි විදිහට පාවිච්චි කරලා ඇතිවෙච්ච ගැටලුවක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මේ බර්ගර් කින් එක මෙතනදී මේ බර්ගර් කින් එක තමයි විරුද්ධ නඩුව පවරන්නේ. එතකොට මේ බර්ගර් කින් කියලා කියන වෙළඳ නාම කියන්නේ බර්ගර් කින් කියන්නේ අතරම මේක ජාත්‍යන්තර ඉන්දියාවේ එතකොට මේක බර්ගර් කින් එකක් තිබුණේ නැහැ. එතකොට මේක මේ වෙන රටක තිබ්බ ආයතනයක් නේ බර්ගර් කින් එක. එතකොට මේ ඉන්දියාවේ
මේ බර්ගර් කින් කියලා අර බර්ගර් කින් එකේ මේ තියෙන බ්‍රාන්ච් එකක් නෙමෙයි. මේ හරි බර්ගර් කින් එකේ බ්‍රාන්ච් එකක් නෙමෙයි. මිනිස්සෙක් මේ එයාට ඕන විදිහට බර්ගර් කින් කියලා අර වෙළඳ ලකුණම මේ වෙළඳ නාමය පාවිච්චි කරලා එයා මේ බර්ගර්ස් විකුණන අවන්හලක් පටන් අරන් මේ වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිහිල්ලා මේ අනිත් එක මේ ඒ නම යටතේ කාලයක් අවුරුදු ගාණක් විවිධ ප්‍රදේශවල මෙයාක පවත්වාගෙන ගිහිල්ලා. ඒතර මේක දැනගත්තට පස්සේ ඇත්තටම නඩුව පවරනවා. නඩුව පවරන්නේ මේ වෙළඳ නාමය සහ ලකුණ කියන එක වංචනිකව පාවිච්චි කළ පාරිභෝගිකව මුලා කරා කියලා. ඇත්තනේ. පාරිභෝගිකව බලාපොරොත්තු වෙන්නේ අර ඉන්ටර්නැෂනලි ඒ ක්වොලිටි එකට තියෙන බර්ගර් කින් එකකින් බර්ගර් එකක් කන්න. ඇත්තටම මිනිස්සුන්ට ඒක දැන් ඒක වංචනික විදිහට අර විදිහට වෙළඳ ලකුණ සහ නාමයක් පවත්වාගෙන යනකොට මිනිස්සු ඒකෙන් අපහසුතාවයටපත් වෙනවා. මිනිස්සු ඒකෙන් අර මිනිස්සු දන්නේ නැහැ මොකද්ද මේ ආයතනය කියලා. හැබැයි මිනිස්සු ගන්නවා බර්ගර් කින් එක කියලා හිතලා. ඇත්තටම මෙතනදී වෙන්නේ පාරිභෝගිකයව නොමග යැවීමක්නේ. ඒ යටතේ තමයි මේක නඩුව පවරන්නේ. ඒතර මේක දිල්ලියේ කෝට් එකේ තමයි නඩු තීන්දුව දෙන්නේ. ඒතර මෙතනදී මූලිකවම කියනවා ඉන්දියාවේ නොවුනත් ඒක ජාත්‍යන්තර වෙළඳ සන්නාමයක්. ඒක හොඳට මතක තියාගන්න. ඉන්දියාවේ නොවුනත් ඒක ජාත්‍යන්තර වෙළඳ සන්නාමයක්. වෙළඳ ලකුණක්, වෙළඳ නාමයක්. එතකොට ඒක තමන්ගේ රටේම විය යුතු නැහැ. වෙන රටක වුණත් අනිසි විදිහට ඒක පාවිච්චි කරනවා නම් ජාත්‍යන්තර හෝ වෙනත් රටක දෙයක් අනිසි විදිහට වෙළඳ නාමය අනිසි විදිහට පාවිච්චි කරනවා නම් ඒක වංචනිකයි. ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේ තැනකදී පාරිභෝගිකයත් නොමග යවනවා. මේ සිද්ධිය අනුව පාරිභෝගිකයත් නොමග යනවා සහ අර ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි සම්බන්ධ අයිතිවාසිකමක් උල්ලංඝනය වෙන හින්දා මෙතනදී ඒ නඩු තීන්දුව දෙන්නේ අර ඉන්දියාවේ ආයතනය පවත්වාගෙන ගියපු කෙනාට විරුද්ධව. ඒක තමයි මෙතනදී මේ කේස් එකේදී වෙන්නේ. බිල්ස්මා vs බර්ගර් කින් කෝපරේටිව්. ඊට පස්සේ මේ ෆෙයාර් ඇන්ඩ් හැන්සම් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඩිස්පියුට් එකක්. ඒ කියන්නේ ෆෙයාර් ඇන්ඩ් හැන්සම් කියන ක්‍රීම් එකක්. ක්‍රීම් එකක් අහලා ඇති කට්ටිය ෆෙයාර් ඇන්ඩ් හැන්සම් කියන එක. ඒතර මේක ඉන්දියාවේ මුලින්ම ඉන්දියාවේ තමයි මේක ඉන්දියාවේ ඇඩ්වර්ටයිස්ඩ් මේ ශාරුක් ખાන් ඉන්නේ. මෙයාත් ශාරුක් ખાන් තමයි මේකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කරන්නේ. එතකොට නිරූපණ ශිල්පියා විදිහට ඉන්නේ ශාරුක් ખાන්. එතකොට එයා මේකෙදි යන්නේ මේක සති 3ක් ඇතුළත මේක පාවිච්චි කරොත් අර විදිහට ඉන්න මේ අඳුරු පාරට ඉන්න හමක් සුදු පාරට හරව ගන්න පුළුවන් කියලා තමයි මෙතනදී මේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක යන්නේ. දැන් ඕක බලලා අනිත් එක ශාරුක් ખાන්ගේ ෆෑන් කෙනෙක් නිකිල් ජේන් කියලා මෙයා මේ ඒ ක්‍රීම් එක පාවිච්චි කරනවා. මෙයා සත් 3ක් ගාලා බලලා ඇත්තටම දැන් මොන සුදු වෙලා නැහැ. ඒතර මෙයා කරන්නේ මෙයා එකෙන් මෙන්ටලි අවුල් යනවා. ගොඩක් මොකද මෙයාට ඒක පාවිච්චි කරලා ඒක ප්‍රතිඵලයක් නැති හින්දා. ඉතින් මෙයා කරන්නේ මේ පාරිභෝගික අධිකරණයක මේ නඩුව ගොනු කරනවා ෆෙයාර් ඇන්ඩ් හැන්සම් එකට විරුද්ධව. නඩු තීන්දුව යන්නේ 2012 දී පාරිභෝගික අධිකරණය කියනවා මේ වෙළඳ දැන්වීමක් දාලා තියෙනවා මෙහෙම. ඇත්තට මේ කියන විදිහට ඒකේ ප්‍රූෆ්මන්ට් එකක් කියලා එක කියනවා. ප්‍රූෆ් කරනවා කියන්නේ සත් 3කින් මෙහෙම වෙනවා කියලා ප්‍රූෆ්මන්ට් එකක් දෙනවනේ. එතන ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන්. කියන්නේ ඒගොල්ලෝ කියනවා සත් 3කින් මෙහෙම වෙනවා කියලා. එහෙනම් අනිවාර්යෙන් ඒක විය යුතුයි. එහෙම නොවන හින්දා පාරිභෝගිකයව නොමග යැවීමක් අසත්‍ය තොරතුරක් ප්‍රකාශ කිරීමක් හින්දා මේක නඩුව ගොනු කරනවා. ගොනු කරාට පස්සේ මෙයාට මේ එමෙමි සමාගමට ලක්ෂ 15ක වන්දියක් දෙන්න වෙනවා. මේක දීර්ඝව මේක යනවා මේ නඩුව ගිහිල්ලා අන්තිමට 2024 මේකේ අවසාන නඩු තීන්දුව දෙනවා. එතනදීත් ලක්ෂ 15ක වන්දි මුදලක් එක්ක අධිකරණය නඩුව පවරනවා. ඕක තමයි වෙන්නේ. order than the company to ලක්ෂ 15ක් තමයි මේකේ නඩු දෙන්නේ. ඒතර මේකත් ඩිස්පියුට් එකක්.
හරි. ඔය ටික තමයි අපිට තියෙන්නේ. එතකොට අපි කතා කරා කන්සියුමර් ප්‍රොටෙක්ෂන් එකේදී විශේෂයෙන් අපි කතා කරේ කන්සියුමර් ෆෙයාර්ස් ඔතොරිටි ඇක්ට් එක නම්බර් 9 of 2003 ඒ ඇක්ට් එක ගැන කතා කරා. කන්සියුමර් කියන්නේ කවුද කියන එක ගැන කතා කරා. කන්සියුමර් අෆෙයාර්ස් ඔතොරිටි එකේ මේන් ඔබ්ජෙක්ටිව්ස් ගැන කතා කරා. ඔය ටික ගැන තමයි අපි කතා කරේ. මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් පාස් පේපර්ස් වල ඉෂුව එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට කමෙන්ට් වයිස් මට ඔයගොල්ලන්ට මොකක් හරි මේකට ඕන උත්තරයක් දෙන්න පුළුවන්. හරි, thank you. මෙතනින් ලෝ කෝස් එකේ පාඩම් ටික ඉවරයි.